අයිබෝන් සුබ දවසක් කියලා ඔයාලව පිළිගන්නවත් දවසේ අපි හඳුනා ගැනීමේ වැඩසටහන රෙජිස්ට්‍රාර් සේවාවේ තුන්වන පන්තිය දෙක ශ්‍රේණියට අදාළ තනතුරු සඳහා වන විභාගය සම්බන්ධව. පොඩ්ඩක් අපි ලයිව් එකතු වෙච්ච ඇත් එක්ක කතා කරන නිසා දවසේ රෙකෝඩින් එක බලන්න ඇත් ඉන්නවා මේක පහු වෙනකොට මම පොඩ්ඩක් චෙක් කරගමු පොඩ්ඩක් මාව හොඳින් ඇහෙනවද පේනවද කියලා ඉස්සෙල්ලාම. මාව හොඳින් ඇහෙනවා නම් ඔයාලගේ chat එකට ඔයාලා Zoom group එකට ඔයාලා ඇඩ් වෙලා ඉන්නවා මේ වෙලේ Zoom එකට අපි ඇඩ් වෙලා ඉන්නවා මේකේ chat එකට මට එක කියලා මැසේජ් එකක් දාන්න මාව හොඳට පේනවා නම් දෙක කියලා මැසේජ් එකක් දාන්න. මොකද ලයිව් අපා ඉස්සලම දැනගන්න ඕන මාව ඇහෙනවද සහ පේනවද කියන කාරණාව. ඒතර අපි අද දවසේ ගොඩක් දුරට අපි chat එකක් කරා ඔයාලා අපි සම්බන්ධ කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඔයාලට තියෙන ප්‍රශ්න මගෙන් chat එකේ අහන්න පුළුවන්කමක් තියෙනවා. එක දෙක කියලා මැසේජ් එකක් පොඩ්ඩක් දාන්න මාව පැහැදිලිව ඇහෙනවනම් සහ පේනවනම් අපි ඉස්සලම මේ වැඩේ පටන් ගන්න කලින්. right. හරි හැමෝම කියන්නේ හොඳින් ඇහෙනවා සහ පේනවා කියලා. ඉතින් ඔයා එකතු වෙලා ඉන්නවම සම්පස්ස අපි අද කතා කරන්නේ government exams අපි තරංග විභාග ශාස්ත්‍රයේ මේ මට්ටමේ විභාග වලට පන්ති කරමින් ඉන්නවා. ඒත් එක්ක තමයි අපි එකතු වෙලා ඉන්නේ මේ තොරතුරු ටික උමාරු කරගන්න මේ ගැළපිච්ච මේ ගැසට් වෙච්ච විභාගය පිළිබඳව. ගොඩාක් අයට ප්‍රශ්න තියෙනවා. ඉස්සෙල්ලාම මම පොඩි වෙලාවක් කතා කරනවා. මම පොඩි වෙලාවක් කතා කරනවා කියන්නේ මේ පොඩි වෙලාව ඇතුලේ ඔයාලට තියෙන ප්‍රශ්න ටික බොහෝ දුරට ඉවර කරලා දෙන්න මට පුළුවන්. ඒ අතරේ තාම මොන හරි ප්‍රශ්නයක් ඉදිරි වෙනවා නම් මම අහන්න පුළුවන්කම තියෙනවා chat එක හරහා. ඒ වගේම පසුව වීඩියෝ එක බලන දරුවෙක් ඉන්නවා නම් ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි YouTube වල වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. එතන ඔයාලයි කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් විදිහට ඔයාලට තියෙන ප්‍රශ්න ටික අහන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. වැඩි කාලයක් ගන්න නැතුව අපි වැඩේට බහිමු. උපාධාරින්ටනේ විභාගය ගැසට්ලා තියෙන්නේ. මම සාම්ප්‍රදායිකව මේකේ තියෙන මේ ගැසට් පත්‍රයේ කියවන ඒවා මුකුත් අහන්න එපා කියලා වෙනකන් ඉන්න. ඔක්කොම ප්‍රශ්න විසඳලා දෙනවා. හරි chat එකට නතෝ අහලා ඉන්න ඉස්සෙල්ලා. සාම්ප්‍රදායිකව මේ ගැසට් එකේ තියෙන කතන්දර ටිකට මම ප්‍රවේශය ගන්නෑ. ඉස්සරවම මම මෙහෙම එන්න. මේක කාටද දාන්න පුළුවන්. මේ එක්සෑම් එක ඇප්ලයි කරන්න පුළුවන්. උපාධියක් තියෙන රාජ්‍ය කොමිෂන් සභාව විසින් පිළිගත්ත උපාධියක් තියෙන ඕන කෙනෙකුට ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ උපාධියක් තියෙන ඕන කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද? අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙකුට, ඒ කියන්නේ තාමත් උපාධිය ඇතුලේ උපාධිය ඉගෙන ගනිමින් ඉන්න කෙනෙකුට, අවසාන වසරේ ඉන්න කෙනෙකුට, විභාග ටික කරලා රිසල්ට් අවුට් කරලා නැති කෙනෙකුට ඇප්ලයි කරන්න බැරි වෙනවා. ඒක ඉස්සෙල්ලම මතක තියාගන්න. අපේ උපාධිය අපි බලංගුයි කියලා හඳුනගන්නේ ඉෆෙක්ටිව් ඩේට් එකත් එක්ක. උපාධිය බලාත්මක වන දිනයත් එක්ක. එතකොට උපාධිය බලාත්මක වන දිනය ඔයාලට ලැබිලා තියෙනවා නම් ඒ උපාධිය බලාත්මක වන දිනය 2025 ඔක්තෝබර් මාසේ 17 වෙනිදාවට කලින් දිනයක් නම්. ඒ කියන්නේ මේ ගැසට් එකේ ක්ලෝසින් ඩේට් එකට කලින් දිනයක් නම් ඔයාගේ උපාධිය වළංගු වන දිනය ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. අන්න එහෙම දිනය තියෙන වයස අවුරුදු 21 ඉඳලා 35 දක්වා වූ ඕන කෙනෙකුට උපාධිය සහිත නම් මේ විභාගය අයදුම් කරන්න පුළුවන් සහ ඊට අමතරව කොන්දේසියක් තියෙනවා නීති විද්‍යාලයේ අවසාන නීති විභාගයේ සමස්ත ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙක් වශයෙන් දියුරුම් දී ඇති කෙනෙකුට මේක ඉල්ලන්න පුළුවන්. ගැසට් පත්‍රයක පැහැදිලිව සඳහන් වෙනවා. ඒ නිසා අපිට මේ විභාගයේදී අර සමහර විභාගවල වගේ A level, O level ඌ තියෙන දේවල් ගැන ප්‍රශ්න කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ සුසුකම් දෙක සම්පූර්ණ වෙලා තියෙනවා නම් ඔයාලට රෙජිස්ටර් සේවයේ තුන්වන පන්තිය දෙක ශ්‍රේණි මේ කියන තනතුර වෙනුවෙන් ඉල්ලුම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔන්න පළවෙනිම ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නෙත් විසඳලා ඉන්න. පුරප්පාඩු කොහොමද තියෙන්නේ? දැන් මාර ප්‍රශ්නයක් තියෙනවා ලෝකේ රටේ ලෝකේ ඉන්න හැමෝටම මේ හා සම්බන්ධව කලබල කරගන්න නැතුව හොඳට අහන්න. මේක 2022 2023 කියන අවුරුදු දෙකේදීම පාර්ලිමේන්තුවට මේ ආයතන මේ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළපු වාර්තානුව තියෙන්නේ පුරප්පාඩු 42ක හිස්තන. ඒතර පුරප්පාඩු 42ක් කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මේ සේවාව ඇතුලේ ඔයාට පසුගිය මැයි මාසේ අප්‍රේල් මාසේ ගැස කැබිනට් අනුමැතිය ලැබෙනවා. එතන තියෙනවා අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විදිහට 34ක් සඳහා පුරප්පාඩු වෙනුවෙන් බඳවා ගැනීමට අනුමැතිය ලැබිලා. එතකොට අපි දන්නවා මේකේ තියෙන පුරප්පාඩු ප්‍රමාණය අනුමාන වශයෙන් අපිට ගන්න වෙන්නේ. ගැසට් පත්‍රයේ නිශ්චිතව සඳහන් කරලා නැහැ. ඒක නිසා මුකුත් දල අදහසක්. මට කියන්න බෑ 600යි කියලා. මට කියන්න බෑ 1000යි කියලා. ඒක කියන්න බෑ අපි. නමුත් පහුගිය අවුරුදු ගණනාවක මේ ශ්‍රේෂ්ඨ තිබිච්ච තනතුරු සහ ඒ පුරප්පාඩු වෙච්ච ප්‍රමාණ හඳුනා ගැනීමේදී ආසන්න වශයෙන් මම කියනවා 50කට ආසන්න 50කට අඩු ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. නමුත් අපිට නිශ්චිතව කියන්න බෑ. හැබැයි උපාධාරියෙක් විදිහට මම ඔයාලට කියනවා එක කාරණාවක්. මේක මේ තරඟ විභාග පන්තියෙන් කියන කාරණාවක් නෙමෙයි. මේක තනියෙන් පාස් වෙන්න පුළුවන් විභාගයක්. ලංකාවේ තියෙන ඕනෑම තරඟ විභාගයක් තනියෙන් සමත් වෙන්න පුළුවන්. ඒකට ඔයා කැප වෙන්න ඕන, මහන්සි වෙන්න ඕන, ඔයා කාලය වෙන් කරන්න ඕන, ඔයාට ફોකස් එකක් තියෙන්න ඕන. අන්නේ කරුණු ටික ඔයාගාව තියෙනවා නම් තනි තනතුරකට උනත් ඔයා ඉල්ලුම් කරන්න. තනි තනතුරකට උනත්. දැන් ලංකාවේ අපි දන්නවා එහෙම තනි තනතුරක් තියෙනවා. කට්ටිය පොර කාගෙන ඉදිරිපත් වෙන. හිතන්න බලන්න තනි තනතුරක් චුට්ටු වෙලා මම ඔයාලෙන් අහන්න ඒ කතාව. මේ බරට යන්න කලින් සැලුවෙන් හිතමු. ලංකාවේ එකම එක තනතුරයි තියෙන්නේ. හැබැයි පහුගිය අවුරුද්දේ ගත්තොත් ඒකට ඉදිරිපත් වුණා 38 දෙනෙක්. ලොකු වියදම් කරලා. ලොකු මහන්සි වෙලා කැම්පේන් එකක් ගෙනියලා. ඒ තනතුර වෙනුවෙන් එක්කෙනෙක්වත් ෆයිට් කරන්න කැමති. අතාරින්න කැමති නැහැ. නේ? ජනාධිපති ධුරේ එකයි තියෙන්නේ. ඒකටත් ෆයිට් කරන අය ඉන්නවා.
මෙන්න මෙතන ඊට වඩා තියෙනවා. මේක අටුම ගත්තොත් අවම වශයෙන් අපි 42කට එහා පැත්තේ ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. පහුගිය වාර්තාවල මේ පුරප්පාඩු ටික තියෙනවා කියලා සඳහන් කරපු නිසා. ඒක නිසා පැහැදිලිවම අපි මෙතනදී ඇන්දෙන්න ඕනේ නැහැ මොනවත් හිතන්න ඕනේ නැහැ. පුරප්පාඩු යම් සීමිත ප්‍රමාණයක් තියෙනවා. ඒ පුරප්පාඩු ටික වෙනුවෙන් උපාධිධාරණ විදිහට රටේ පිළිගත් උපාධියක් තියෙන පුද්ගලයන් විදිහට ඔයාලට තරම් කිරීමේ හැකියාව තියෙනවා. එතනදී වඩාත් කැප වෙන, වඩාත් මහන්සි වෙන මේ විෂය හරියට අවබෝධ කරගන්න. එතකොට මේ විෂය ඇතුලේ තියෙන අන්තර්ගතයේ තුල ලකුණු ටිකක් ලබා ගන්න පුළුවන් වෙන අයට මේ දුරය ඇතුලේ සම්මුඛ පරීක්ෂණය සඳහා අවස්ථාව ලැබෙනවා. ඒක තමයි මේකේ තියෙන සරල පුංචි කතාව. ඒක උපාධාරයෙක් විදිහට ෆයිට් කළ යුතු තැනක් වෙන්නේ මේක. රජයේ සේවයට ඔයා යන්නේ. ගොඩක් අය කියනවා ගෞරවනීය රජයේ සේවය කියලා. මම එහෙම කියන්නේ හැමෝම කරන වෘත්තීන් ගෞරවනීයයි. මේ ඇතුලේ රාජ්‍ය සේවාව ඇතුලේ ස්ථිර විශ්‍රාමයට පක්ෂින තනතුරක් සඳහා ඔබට යන්න පුළුවන් වෙනවා. මේ තනතුර ඇතුලේ ඔයගොල්ලෝගේ ජීවිතේ යම් තාක් දුරකට ස්ථාවර කරගැනීමේ හැකියාව සහ ශක්තිය තියෙනවා. මීට කලින් මේ තනතුර කරගෙන යන මිනිස්සු ජීවිතේ හොඳින් ගෙවනවා. ඒක තමයි අපිට මෙතන යන්න තියෙන කාරණා ටික. එතකොට මම ඔයාලට පුරප්පාඩු කියන කතාව පැහැදිලි කරගත්තා. ඒ වගේම වයස් සීමාව දැන් ඔයා දන්නවා 21:35. ක්ලෝසින් ඩේට් එක දන්නවා 17 වෙනිදා ඔක්තෝබර් මාසේ. ඒ වගේම ඔයා දන්නවා ඉල්ලන්න පුළුවන්කම තියෙන්නේ උපාධිය බලාත්මක දිනේ. අපි කියන්නේ ඉෆෙක්ටිව් ඩේට් එක මෙන්න මේක ක්ලෝසින් ඩේට් එකට කලින් තියෙන දිනයක් දක්වා වෙන අයට විතරයි. ඔන්න මූලිකව ඒ කරුණු හතර ගත්තා අපි මේ වෙද්දි. ඊළඟට යන්න පොඩි කතාවක්. මේකට ගිහින් මොනවද කරන්න තියෙන්නේ? දැන් ඒක දැනගෙන ඉන්න බෑ ඉස්සෙල්ලා. හරි තනතුරු පුරප්පාඩු කීයක් හරි දින අපි එකයිම තියෙන්නේ කියලා හිතමු. එකට ගියත් කරන වැඩේ දැනගෙන ඉන්න ඕනේ. ඒක කොහොමද කරගන්නේ? මේකේ තියෙන්නේ පුතා මෙන්න මේ වගේ එකක්. මම ඒක පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මේක දෙපාර්තමේන්තුවක් තුල කටයුතු කළ යුතු රස්සාවක්. මම සරල කරලා කියන්නේ. බර වචන මොනවත් පාවිච්චි කරන්නේ නැහැ. ව්‍යවස්ථා අනම්මන නෙමෙයි. මේක දෙපාර්තමේන්තුවක්. මේ දෙපාර්තමේන්තුව ගොඩක් පැරණි දෙපාර්තමේන්තුවක්. 1864 හදලා 67 දී මේකට මේ විවාහ මරණ උපත් රෙජිස්ටාර් කිරීමේ හැකියාව ලැබිලා 1992 ප්‍රාදේශීය ලේකම් මට්ටමින් කාර්යාල හැදිලා 1998 දී මේකට හිමිකම් ලියාපදිංචි කිරීමේ බලයක් ලැබිලා මෙන්න මේ වගේ අධීරයන් ගණනාවක් තුළ සංවර්ධනය වෙච්ච දෙපාර්තමේන්තුවකට තමයි ඔයගොල්ලෝ කැඳවන්නේ. ඒකේ කැඳවන්නේ තුන්වන පන්තිය 2 කියන ශ්‍රේණියට. එතකොට අපිට යන්න තියෙනවා හිතා ගන්න පුළුවන් තවත් ශ්‍රේණි ඉස්සරහට තියෙනවා. ඒ තුන පන්තිය 2. තුනේ එකට යන්න වෙන්න පුළුවන්. 2 ඇති 1 ඇති කියලා නිකන් හිතලා බලන්න. හිතලා බලන්න දැනක් තියෙනවා. එතකොට ඒ ශ්‍රේෂ්ඨ තුල ඒ ශ්‍රේණි තුල ඔයාට වෙනත් වෙනත් මේක ඇතුලේ දුරයන් පැවරෙනවා. දැන් අපි යන්නේ 1 3 2ට කියන ශ්‍රේණියට ඒ ශ්‍රේණියෙන් ඉදිරියට යෑමේ හැකියාව තියෙනවා. ඒ නිසා එක තැන මේ රස්සාව ඇතුලේ ජීවිතේම මෙන්න මෙතනම ඉන්න ඕන කියන එකක් නෑ. ඒ වගේම මේ රස්සාව අපි යන්නේ මාණ්ඩලික ශ්‍රේණිය MN5 කියන කාණ්ඩයට අදාළව. එතකොට MN5 කියන්නේ තාක්ෂණික නොවන කාණ්ඩයක්. මේ කාණ්ඩය ඇතුලේ ඔයාට අවුරුදු 5ක් විතර මේ රස්සාව කරලා SLA සීමිත ලියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. පරිපාලන සේව දක්වා ඔයාට යන්න පුළුවන් අවස්ථාව අවුරුදු 5කින් පස්සේ ඒ එක්සෑම් එක ලියලා අවස්ථාව තියෙනවා. ඊට එහා පැත්තේ මේක ඇතුළේ ඊළඟට MN7 වලට ඊළඟට SL1 කියන ශේෂ්ත්‍ර වලට යන්න පුළුවන් හැකියාව ඉදිරියේදී තියෙනවා. ඉදිරියේදී එකපාර ගියපු ගමන් නෙවෙයි. එතකොට මේක ඇතුළේ අපිට යන්නේක ඇතුළේ කරන්න තියෙන වැඩ ටික ගැන පොඩි අවබෝධයක් ගමු ඉස්සෙල්ලා. ඊළඟට මේ රැකියාව අපිට ලාභදායී වෙන්නේ කොහොමද කියලා හිතන්න. නැත්නම් මේක දීලා තේරුම් නැහැනේ. පොඩි පුරප්පාඩු ගන්නකට අපි නිකන් මොකටද මහන්සි වෙන්නේ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. නමුත් මේක ඇතුළේ අපිට කරන්න තියෙන වැඩ ටික ඉස්සෙල්ලා බලමු. මේක කොහෙද අපි වැඩ කරන්නේ? ප්‍රධාන කාර්යාලයේ තියෙන බත්තර මුල්ලේ. පෙන්සිල් කොබ්බෑ කඩුව මාවතේ ප්‍රධාන කාර්යාලයේ තියෙන බත්තර මුල්ලේ. ඊට අමතරව මේ ආයතනයේ සතු කලාප කාර්යාල තියෙනවා 7ක්. ඒතර කලාප කාර්යාල මට්ටමින් 7යි. එතකොට third year result නම් බෑ පුතා මම ඉස්සෙල්ලා පැහැදිලිව කියනවා effective date එක නැත්නම් apply කරන්න බෑ. ප්‍රශ්න පොඩ්ඩක් පස්සේ ආවම කාරණා ටික පැහැදිලි කරලා දුන්නාට පස්සේ වේගෙන් කියන්න යනවා. වැඩි වෙලාවක් ගන්නෑ. අපරාධනේ කාලේ වලගේ නේ. එතකොට මේ කලාප භාර නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් කාර්යාල 14ක්. තුනේ වැඩ කරන්න තියෙන තැන් මම ඔයාලට කියන්නේ. ඒතර කොළඹ විතරක් නෙමෙයි තව එළිය වැඩ කරන්න පුළුවන්. දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් කාර්යාල 50ක් තියෙනවා. ඒතර දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාල 50. මම මේ අප්ඩේට් එක දෙන්නේ 2003 ලැබිලා තිබිච්ච කවුරුත් එක්ක. සමහරට මේවා දැන් මේ වෙද්දි වෙනස් වෙලා තියෙන්න පුළුවන් යම් සීමිත ප්‍රමාණයකින්. මට ලැබිලා තියෙන්නේ ලිඛිතව මට පිළිගත හැකි මූලාශ්‍ර වලින් තමයි මම ඔයාලට කවුරු කියන්නේ. එතකොට මේ ශේෂ්ත්‍රයේ ඉන්න කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් මේ වෙනකොට මේ රැකියාව කරන කෙනෙක් ඉන්නවා නම් මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා පොඩි සංඛ්‍යාත්මක වෙනස්කම් තියෙනවා නම් මමත් දැනුවත් කරන්න. මම 2023 අවසාන භාගයේ මොකද මේ රැකියාව සම්බන්ධව ඔයාලට උගන්වන එකකින් මටත් ඔයාලට ප්‍රතිඵලාභයක් නැහැ. මේකේ විෂය නිර්දේශය උගන්වන එක තමයි ප්‍රතිලාභය තියෙන තැන ඔබට. එතකොට මේක මේ ඉඩම් ලියාපදිංචි කාර්යාලත් වෙනම තියෙනවා 50. so ඉඩම් ලියාපදිංචි කාර්යාල 50ක් තියෙනවා කිව්වම ඊට අමතරව මේකේ මේ මධ්‍යම ලේඛනාගාර 4ක් තියෙනවා. ආයෙත් මම කියන්නම් මේක ඇතුලේ කලාප භාර නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් කාර්යාල 7ක් තියෙනවා. දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් කාර්යාල 14ක් තියෙනවා. ඉඩම් ලියාපදිංචි කාර්යාල 50ක් ක්‍රියාත්මක වෙනවා සහ මධ්‍යම ලේඛනාගාර 4ක් තියෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් මට්ටමින් අපි දන්නා ප්‍රාදේශීය ලේකම් කාර්යාල අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස් 340ක් තියෙනවානේ. මේ තුලත් මෙහි
නිලධාරියෙක් කටයුතු කරනවා. මේ තුලත් රැකියා කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ වෙනකොට සාමාන්‍යයෙන් ගත්තොත් මම පසුගිය වාර්තානුව ගත්තොත් 537ක් වගේ තනතුරු මේ ශේෂ්ත්‍රයට අදාළව පෙන්වන්න කරලා තිබුණා. ශීතවම කියන්නේ 2023 දත්තත් එක්ක. මොකද 20න් පස්සේ ගැසට් වෙලක් නැහැ ඇත්තටම. ඒ නිසා මේක ඇතුලේ අපිට මේ සියල්ලම එකවර පුරප්පාඩු වෙන්නේ නැහැ. එතකොට අපිට අර කලින් කියපු කතාවත් එක්ක ටිකක් බුද්ධිමත්ව හිතන්න පුළුවන් සාමාන්‍යයෙන් අවම සීමිත පුරප්පාඩු සංඛ්‍යාවක් අපි 40 54 වගේ ප්‍රමාණයක්වත් මේක ඇතුලේ මේ වෙනකොට හැදිලා ඇති කියන කතාව. නිශ්චිතව දන්නේ නැහැනේ. දන්නේ නැහැ කියන දේ දන්නේ නැහැ කියන්න ඕන. ඒක නිකන් දන්නේ නැත්නම් බොරුවට කියන්න බෑ. ඒක නිසා මම දන්නවා සීමිතයි පුරප්පාඩු ප්‍රමාණය. හැබැයි විභාගය ඇඳුම් කරලා ලියනවා නම් එක්කෙනෙක් වුණත් තනතුරු පුරප්පාඩු එකක් තිබුණත් ඒ වෙනුවෙන් සටන් කරන්න පුළුවන් දැනුම සහ ශක්තිය වලට ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුලින් මේ විදිහ හදලා දීලා තියෙනවා. ඒ නිසා ඒකට මහන්සියලා ඇප්ලයි කිරීම පිළිබඳ පසුගාමී නොවි ඇප්ලයි කරන්න. අපි සම්බන්ධ වෙලා පන්ති වෙන කතන්දර පැත්තකින්ම තියලා තනියෙන් මහන්සියලා වැඩ කරනවා කියලා හිතාන හරි ඇප්ලයි කරන්න ඇප්ලයි නොකර ඉන්න එපා. ඒක අපරාධ. ඒක පාඩුවක්. තරග විභාගයක් තුලින් ඔයාලා බඳවගන්නේ විවෘත පදනමින්. ඒ වගේම මේක ඇතුලේ දේශපාලන නැගිලි අනම්මනම් මොනවත් නැහැ. ඔයා විධිමත් සේවාවකට යන්නේ, සේවා ව්‍යවස්ථාවක් තියෙන ශේෂ්ත්‍රයකට යන්නේ. ඉතින් මේක ඇතුලේ ඔයාලට ගෞරවනීය විදිහට රාජකාරී කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔන්න ඔය මම කියපු ස්ථාන තුල. ඒතර මොනවද මේකේ කරන්න තියෙන්නේ කියන්නේ? දැන් බලනවා සිවිල් ලියාපදිංචිය කියලා එකක් තියෙනවා. මේක ඇතුලේ සිවිල් ලියාපදිංචිය. ඒ කියන්නේ අපි ඉපදුනොත් අපිව ලියාපදිංචි කරනවනේ උපැන්න ලියාපදිංචිය. සමහර අයට තියෙනවා උපැන්නේ හදිලා. ඒ කියන්නේ අපි උපැන්නේ හදලා. සමහර අයට උපැන්න හදලා නැති අයත් තාම ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ කට්ටිය පස්සේ තමන්ගේ ඉපදීම හොයාගෙන උපැන්නේ හදාගන්න උත්සාහ කරනවා. මෙන්න මේ වැඩ කටයුතු ඉදි පහසුකම් සලසන නිලධාරියෙක් ඉන්නවා. ඔයාලගේ සේවා ශාස්ත්‍රයේ. හරිද? මැරෙනවා. මැරුණාට පස්සේ මොකද කරන්නේ? මරණ සහතිකයක් ගන්න වෙනවනේ. අන්න ඒ හා සම්බන්ධව සහතික නිකුත් කිරීමේ බලතලයක් මෙතන තියෙනවා. තා මොනවද කරන්න තියෙන්නේ? විවාහ වීම සම්බන්ධවත් මේ බලතලය තියෙනවා. නමුත් මේ රෙජිස්ට්‍රාර් ජෙනරල් වරයා විසින් වෙනම විවාහ රෙජිස්ට්‍රාර් සහ ඒ රෙජිස්ට්‍රාර් වෙනු කියලා වෙනම තනතුරු ටිකකුත් රටේ ඇති කරලා තියෙනවා. මේ ඒකට නෙමෙයි යන්නේ. මේ දෙපාර්තමේන්තුව තුල කටයුතු වලට තමයි වෙලාව බඳවගන්නේ. හරිද? එතකොට ආයෙ මොනවද තියෙන්නේ? දික්කසස් සම්බන්ධ ලිය කියවිලි ලබා ගැනීම සහ රෙජිස්ට්‍රාර් කටයුතු. ඒවට යනකොටත් ඔයාව සම්බන්ධ වෙනවා. එතකොට දෝෂ තියෙනවනම් යම් ලේඛනයක මොනවා හරි දෝෂ සහිත ලේඛනයක් තියෙනවා නිවැරදි කිරීම පිටපතක් ලබා ගැනීම. එතකොට මේවා ඇතුලේ අපි ගත්තොත් පරිවර්තනයේ සම්බන්ධ වෙනත් මේ පිටපත් පරිවර්තනය කර ගැනීම. මෙන්න මේ වගේ කටයුතු වලදී මේ සේවා ශාස්ත්‍රය ඇතුලේ සිවිල් සිවිල් කියන්නේ අපිනේ. මිනිස්සුන්ගේ ලියාපදිංචි කටයුතු වලදී ඔයා දායක වෙනවා. ලේසි කරලා සරල කරලා කියන්න. මොනවා හරි ලේඛනයක් ජීවිතේට මිනිස්සෙකුට ඕන නම් ඒ මිනිස්යාගේ ලේඛනය ලබා ගැනීම සම්බන්ධ පහසුකම් සලසන ආයතනය තමයි රෙජිස්ට්‍රාර් ජෙනරල් දෙපාර්තමේන්තුව කියන්නේ. ඒ තුලට තමයි යවා යන්නේ. ඒතර ඒකට අපි 1998 ඉඳලා දැන් ඔය කියන්නේ පුද්ගලයෙක් වශයෙන් අපිනේ මිනිස්සෙක්. මිනිස්සයාට දේපලක් තියෙනවනේ. චංචල දේපල තියෙනවා, නිශ්චල දේපල තියෙනවා. අන්න ඔය තියෙන දේපල ලියාපදිංචි කරගන්නත් ඕනේ. නැත්නම් අල්ලපු එකවත් එක අල්ලගත්තොත් මේක එහා පැත්තේ මිනිහ අපේ දේ හොරා කෑවොත් අපි දන්නවා මේක අපේ දේපලක්. මේ අපේ දේපල ලියාපදිංචි කර ගැනීමේදී නොතාරිස් සහ ඇටර්නි බලපත්‍ර ආදී පහසුකම් ඒ තියෙන ශේෂ්ත්‍රගතව අවශ්‍ය කරන සේවා කටයුතු ඇතුළත්ව මේ ලියාපදිංචි කිරීම, ලේඛන යලි ලබා ගැනීම, ලේඛන සෙවීම, එතකොට ලේඛන සම්බන්ධ පිටපත් ලබා ගැනීම මෙන්න මේ වගේ කියන කටයුතු වලදීත් ඔයා දායක වෙනවා. එතකොට මේක ඇතුලේ ඔයාලට ප්‍රධාන වශයෙන් කරන්න තියෙන්නේ ලේඛනත් එක්ක කටයුතු කිරීමේ කටයුත්ත තමයි. එතකොට මේක වෙනත් ආයතන වල නෙමෙයි. දැන් ඔයා සමාගම් රෙජිස්ට්‍රාර්ලා, අධිකරණ රෙජිස්ට්‍රාර්ලා මෙන්න මේ ඉන්නේ. මේ ඉන්න දෙපාර්තමේන්තුගත රෙජිස්ට්‍රාර් නිලධාරී. ඒකයි සරලම කතාව. ඉතින් එච්චර ගොඩක් ඕනේ නැහැ නේ රටට නේද? මේ දෙපාර්තමේන්තු නිලධාරීන්, රෙජිස්ට්‍රාර් නිලධාරීන් මහා බහුතරයක්. අර උරු බඳව ගන්නවා වගේ ලොකුවට බඳව ගැනීමක් අවශ්‍ය නැහැ. ඒ නිසා සීමිත පුරප්පාඩු ප්‍රමාණයක තමයි ඔයාලා තරම් කරන්නේ. ඒතර මේකේ මෑලගේ වෙබ් එකේ තියෙන විදිහට ප්‍රධාන කාර්ය තුන තමයි හිමිකම් සහ හිමිකම් සහ සිවිල් ලියාපදිංචිය. එතකොට බාරකාරීත්වය සහ ලේඛන සංරක්ෂණය සහ පිටපත් නිකුත් කිරීම. මේක තමයි මෙයාලාගේ වෙබ් එකේ මෙයාලා කියන්නේ කවුද? රෙජිස්ටර් දෙපාර්තමේන්තුව, රෙජිස්ටර් ජෙනරල් දෙපාර්තමේන්තුව වෙබ් එකේ ආයතනයට අදාළ කාරණා විදිහට තියෙන්නේ මොනවද? හිමිකම් සහ සිවිල් ලියාපදිංචිය, බාරකාරීත්වය සහ ලේඛන සංරක්ෂණය, ඊට අමතරව පිටපත් සහතික කරපු පිටපත් නිකුත් කිරීම කියන කාරණා තුන. අන්න ඔය වැඩේ තමයි කරන්න තියෙන ජීවිත කාලය තුල. මේ ශේෂ්ත්‍රයේ මේ අයන තනතුරත් ඇතුලේ. හැබැයි ඉස්සරහට යන්න පුළුවන්ද? පුළුවන්. MN5 වලින් ඉඳලා 7 වලට. 7 කියන්නේ අපි දන්නන්නේ පරිපාලන නිලධාරී ඇතුළත් වෙන කණ්ඩායමින් අන්න එතන යන්නත් පුළුවන්. ඊට එහා පැත්තේ SL1 කියන්නේ ජ්‍යෙෂ්ඨ විධායක ශ්‍රේණියට ඇතුළත් වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් කාලයක් යනවා. කාලයක් යනවා මේ රාජ්‍ය සේවාව ඇතුලේ මේ ෂෝට් කට් නැහැ නේ. ඉතින් අඩුම සාමාන්‍ය ජීවිතේ ඉතින් ජීවිත කාලයම රජ රැකියාවක් කරලා විශ්‍රාමයට පණ ගන්න නැහැ. ඉතින් යම් කාලයක් යනවා. ඔය කාලයේදී ගොඩක් අය අහන ඊළඟ ප්‍රශ්නට උත්තරේ දීලා ඉන්නවා. 50 මට මතක විදිහට 58660. මෙන්න මේ වැටුපක් වාට කියනවා මේක ආරම්භක වැටුප.
මම ගොඩක් අය අදත් අහනවා කතා කරලා පෞද්ගලික මේ සර් මේකේ පඩිය කීයද? ඔහොමනේ අහන්නේ. මේකේ පඩියම ඉන්න මේක තමයි ආරම්භක වැටුප. දැන් මේකට මම දන්නවා මේ මෑත කාලීන වෙනකොට එකතු කරපු තියෙනවා දීමනා ප්‍රමාණයක්. ආසන්න වශයෙන් 17,000 18,800ක් වගේ ගානක දීමනා ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. දැන් රැකියාව කරන කවුරු හරි ඉන්නවා නම් මේ දුරය ඇතුලේ මා සමහරට ඔයාලට පුළුවන්කම තියෙයි chat එකට එහෙම නැත්නම් කමෙන්ට් කරන්න අපේ YouTube හරහා මේ සම්බන්ධව ඔයාලට කීයක් විතර සාමාන්‍යයෙන් මාසෙට ආරම්භක වැටුප විදිහට ලැබුණාද කියන කාරණාව. එතකොට මේකට එකතු කරන දීමනා ප්‍රමාණයත් ඊළඟට මේක ඇතුලේ අපිට තියෙනවා වැටුප් වර්ධක. දැන් ඔයාලගේ ওই කැසට් එකේ දිග පටියක් තියෙනවා. ඔක කිව්වට ගොඩක් අය තේරුම් ගන්නෙත් නෑ. ඇත්තටම ඔක ඇතුලේ ඔය 1,10,000ක් වගේ ගාණක් අවසානයේ පෙන්නුම් කරන නිසා 1,10,895ක් නේ. මේක ඔක්කොම ගියපු දවස් නම් හම්බ වෙනවා කියලා හිතාන ඉන්නේ. එහෙම රාජ්‍ය සේවාව ඇතුලේ එහෙම දෙන්න ගියොත් එහෙම නේ. මේක කරන්න බෑනේ. ජනාධිපතිවරුන්ගේ ගෙවල් ආපහු ගන්න කාලයක් මේක. එහෙම දෙන්නේ නෑ. මේක ඇතුලේ ඔයාලට ඔය වැටුප් වර්ධක අවුරුදු 10 ඊළඟට අවුරුදු 11 ඊළඟට මට මතකයි අවුරුදු 15 ඔන්න ඔහම ඔය කාල සීමාවල වල එකතු වෙන ඒවා තමයි ඔය තියෙන්නේ. මොකද ආණ්ඩුවේ සේවාව ඇතුලේ අර ව්‍යාපාරිකයෙකුට වගේ අද ලක්ෂයක් ලාභ හෙට ලක්ෂ 5ක් ලාභ එහෙම නැහැ. මේක ඇතුලේ මෙන්න මේ ආරම්භක වැටුපට ගියාට පස්සේ මේ වසර 10 11 15ක් වගේ ඉතින් එහාට සේවයේ මෙතන සම්පූර්ණව වසර ගණන ගත්තොත් 10 36ක් තියෙනවනේ. 25 36ක් කාලයක් තියෙනවා. ඒක අවුරුදු 36ක් සේවයේ ඉඳී කියලා හිතපුවාම මෙන්න මේ කාලය ඇතුලේ ඔයාලට එකතු වෙන වැටුප් වර්ධක තමයි මේ ඉස්සරහින් තියෙන්නේ. ඒතර ඒවත් එක්ක එකතු වෙලා මේ සේවා කාලය මේ දක්වා දුරට ගියාම ඔයාලට ලබාගත හැකි මුදලක් විදිහට තමයි තියෙන්නේ 1,10,895 වගේ මුදල සඳහන් වෙලා සහ එතනින් එහා පැත්තට ආණ්ඩුව අයවැය තුලින් ඊට පස්සේ වැටුප් වර්ධක වැඩි කිරීම හරහා වෙනත් දීමනා එල්ලීම තුලින් ඔයාගේ වැටුප වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට මේක තියෙන්නේ මේ තියෙන මේ වෙලාවේ මේ අපිට ඇවිල්ලා තියෙන වැටුප් තලය තමයි මේ තියෙන්නේ. මේක එතකොට අපිට ඉස්සරහට වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. ජනවාරි මාසෙ වැටුප් වර්ධකයක් වර්ධනය වීමක් බලාපොරොත්තු වෙලා ඉන්නවනේ අපි. ඒතකොට කොහොම කරත් ඔයාලට මෙන්න මේ මූලික පඩිය තුල තමයි ඔයාගේ රැකියාව ස්ථිර වෙලා කටයුතු කරද්දී යන්න වෙන්නේ. මේක ආරම්භක වැටුප විදිහට තියෙනවා. ඒතර ආරම්භක වැටුප ඔයා 60,000ක් කියලා සරලව ආසන්නෙන් හිතුව. මේක එතන මම හිතන්නේ ඇදීමනා ප්‍රමාණයත් එක්ක එකතු වෙලි සාමාන්‍ය මට හරියටම කියන්න බෑ කැපින් කැටීම එක කීයක් දෙන්නේ කියන කාරණාව. මෙතනින් ඉහළට ගියපු වැටුපකින් ඔයාගේ රැකියාව පටන් ගන්න පුළුවන්. ඔයා යන්නේ 3 2 ශ්‍රේණියට නිසා. හරිද? වැටුප ගැන ඔන්න ප්‍රශ්නෙත් හරි. පැහැදිලිද? හරි. දැන් මෙතන නිකන් කියපු කාරණා ඇතුලේ මොනවා හරි චූටි හරි ඩවුට් එකක් තියෙනවා නම් අහන්න බලන්න. මේ ටිකෙන් විතරයි ඈ. එතනින් එහාට තව කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ ටික කියන්න කලින් මේ ටිකෙන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් තව ඉතුරු වෙච්ච පුරප්පාඩු ගැන තිබෙච්ච අර්බුදේ විසඳුනාද? වයස් සීමාවේ අර්බුදේ විසඳුනාද? ක්ලෝසින් ඩේට් එකට කලින් ඉෆෙක්ටිව් ඩේට් එක තියෙන්න ඕන කියන එක තේරුම් ගියාද? පඩිය මෙච්චරක් විතර හම්බ වෙනවා දල වශයෙන් අදහසක් ආවද? අර 1,10,000 පළවෙනි දවස් දෙන්නේ නැහැ ගහලා ඔයාලට මෙන්න මේ 57,000 ඉඳලා සේවාව කරගෙන යද්දී ඔයාලට වැටුප් ලැබෙනවා කියලා හඳුනාගත්තද? රාජකාරී කරන්න ඕන ස්ථාන ගැන වැටහීමක් ආවද ප්‍රාදේශීය ලේකම් කොට කාර්යාල උතර මේ තියෙන කලාප කාර්යාල 7 ශ්‍රී කාර්යාල ඉඩම් ලේකම් කාර්යාල කියන ඔය කරන කාර්යාල පරිශ්‍රයන් ඇතුලේ රැකියාවට යොමු කරයි කියලා ඔයාලට අවබෝධ වුණාද? එතකොට ආයෙ මොනවද ඔයාලට අවබෝධ වෙන්න කතාව ඇතුලේ තිබ්බේ වැදගත්ම දෙයක් ඔච්චර තමයි ඉතින් කිව්වේ නේ ඊට වඩා ලොකු දෙයක් කිව්න්නේ නැහැ නේ මේ වෙලාවේ තව මොනවද අහන්න තියෙන්නේ මේ දෙපාර්තමේන්තුව සම්බන්ධව ඔව් දොරේ සම්බන්ධව තව මොනවද ප්‍රශ්න තියෙනවද අහන්න බලන්න පැහැදිලි කිරීමක් ඇතුලේ තව ඔයාලට දැනගත යුතු දේවල් තියෙනවා ඉස්සරහට රැකියාව ඇතුලේ යන්න පුළුවන් දුරයන් පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන් මොකද මේක ඇතුලේ අපි දන්නවා දැන් අපි යන්නේ වේකන්සි කීයක් කිව්වද කවුරු හරි කියන්නේ ඔන්නේ නිරාශා වේකන්සි තියෙන්නේ 50ට අඩු ප්‍රමාණයක් අපිට ලැබිලා තියෙන තොරතුරු හත මත අනුමාන වශයෙන් මොකද මේක නිශ්චිත වගයක් කැසට් පත්‍රයේ දක්වලත් නැහැ නමුත් අධ්‍යක්ෂීන් තුලින් පසුගිය වසර ගණනාවක හැදෑරීම තුලින් සාමාන්‍යයෙන් පසුගිය 2022 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව 2023 පාර්ලිමේන්තු වාර්තාව ඇතුලේ මේ ආයතනය විසින් ඉදිරිපත් කරපු පුරප්පාඩු ප්‍රමාණය 42ක් සහ ඒ ආසන්න ප්‍රමාණයක් තමයි පෙන්ලා තියෙන්නේ. ඊට අමතරව මේ නියෝජ්‍ය සහකාර රෙජිස්ටර් ජනරාල් කින්තාන්තුරේ 6ක් තියෙනවා කියලා පෙන්නනවා. එකක් 3 2 ශ්‍රේණියට අදාළව යන්නේ. එතකොට සාමාන්‍යයෙන් පුරප්පාඩු ආසන්න වශයෙන් 50ක වගේ ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේ සේවාව ඇතුලේ මේ තියෙන ආයතන පහසුකම් ඇතුලේ මේ තියෙන වපසරිය ඇතුලේ මේ කරන්න තියෙන රාජකාරිය ඇතුලේ ඊට වඩා බහුතර සේවක සංඛ්‍යාවක් එකවර බඳවා ගැනීමක් අපිට අපේක්ෂා කරන්නත් බෑ. ඒක ප්‍රායෝගිකත් නෑ. එතකොට ඒ ගැන ගත්තොත් දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් ධුරයට තමයි දැන් අපි වල කැඳවන්නේ නේද? එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් කටයුතු කරන්න පුළුවන් නිලධාරීන් ඉන්නවා. ඒ තුලත් අපිට මේ වෙනකොට පුරප්පාඩු සුමානයක් හැදිලා ඇති. ආයතනික වශයෙන් ප්‍රධාන කාර්යාලය සහ කලාප කාර්යාල තුල දේපාර්තමේන්තු කාර්යාල තුල කටයුතු කිරීම සම්බන්ධ යම් සීමිත පුරප්පාඩු ප්‍රමාණයක් ඇති. ඒතකොට ඔයගොල්ලෝ රැකියාව කොළඹ විතරක් නෙවෙයි ඒ වෙනත් පළාත් වලටත් එන්න පුළුවන්. විභාග මධ්‍යස්ථාන 9ක් තියෙනවා. ඔයාලා විභාගයක් ඇඳවලා තියෙනවා. මේ විභාග මධ්‍යස්ථාන වල ඔබට ආසන්න විභාග මධ්‍යස්ථානය තෝරගෙන විභාගය ඇප්ලයි කරන්න පුළුවන්. ඇප්ලයි කරන වැඩේ ගැන මම තව චුට්ටකින් කියලා දෙන්නම්.
ඔය තමයි ඉතින් මූලිකව ජොබ් එකේ වැඩේ ගැන බලමු මම තව කියන්න අමතරව මතක තියාගත යුතු වැදගත් දෙයක් තිබ්බද නැහැ. මොකද රැකියාව ඇතුලේ තියෙන කතන්දර ටිකට රැකියාව ඇතුළට ගියාට පස්සේ ඉගෙන ගන්න වෙනවා. හැබැයි රැකියාව ඇතුළට යන එක ගැනනේ අපි හිතන්න ඕන. පුරප්පාඩු ප්‍රමාණය යම් සීමිත ප්‍රමාණයක් තරංකාරීත්වයක් තියෙනවා. ඒතකොට මේ ඇතුලේ සුසුකම් වශයෙන් ගත්තොත් උපාධිය තමයි ඉල්ලලා තියෙන්නේ. ඒතකොට බොහෝ බහුතරයකට උපාධියේ වර්ගය අදාළ නැහැ. කලා කරන්න පුළුවන් ඔයාට වාණිජ වෙන්න පුළුවන්. ඔය ඕනෑම උපාධියක් තියෙනවා නම් ඔයාට මේක ඇප්ලයි කරන්න පුළුවන් chance එක තියෙන නිසා මේක ඇතුලේ යම් බහුතර ප්‍රමාණයක් ඉල්ලාවි. ඒ ඉල්ලන ප්‍රමාණය තුල කට් ඔෆ් එකක් අපිට එයි. ඒ නිසා අපි සාමාන්‍ය ලකුණු 40 කියන මට්ටමකින් එහා පැත්තේ ටිකක් උත්සාහවන්ත වෙලා මහන්සි වුණොත් අවස්ථාවක් හදා ගන්න පුළුවන් තැනක් මෙතන තියෙනවා. ඔය තමයි මේ පුංචි කතාව. පැය ගණක් අරන් කතා කරන්න දෙයක් නැහැ. ඔන්න ඔය ටික තමයි මේක ඇතුලේ තියෙන්නේ සහ පළවෙනිම දේ. දැන් මම ඔයාලගේ පැත්තට එන්නම්. ආයතනය හදලා තියෙන්නේ ඉතිහාසගත ආයතනයක්. ඒක තියෙනවා. ඒ ආයතනයේ වැඩ ටික පිළිවෙලට වෙනවා. ওই ටික අපි කටපාඩම් කරා කියලා මෙලෝ වැඩක් නෑ. එතන මේ ගැසට් පත්‍රය කටපාඩම් කරා කියලා අපිට වැඩකුත් නෑ. ගැසට් පත්‍රයේ අපිට ගන්න ඕන අන්තර්ගතය අපි ගත්තා නම් ඇති. අපිට තියෙන සුදුසුකම් ප්‍රමාණයයි වයස් සීමාවයි අපි හොයාගත්තනේ. එතකොට මේක අපි කොහොමද ඇප්ලයි කරන්නේ? දැන් මෙහෙමයි ගොඩාක් වෙලාවට මම අහනවා කවද්ද මේ ගැසට් වෙච්ච ගාම අහනවා පන්ති පටන් ගන්න. නෑ එහෙම හදිස්සියක් නෑ. ඉස්සෙල්ලා වැඩේ තමයි ඇප්ලිකේෂන් එක දාගන්න එක. මොකද මේ වැඩේ පළවෙනි පඩිය ඔය ගැසට් එක කියවන්න ඕන. මේ මම දකිනවා ගොඩාක් අය ලංකාවේ තරුණ ළමයි මේ ගැසට් පත්‍රය කියවන්න කම්මැලි. කම්මැලි නැද්ද? දැන් බෝරින් වගේද? නැත්නම් මේක කියවන්න ආසයි තියන්නේ නැද්ද? මේක නිකන් අර නේද අපි අර ගත්තොත් එහෙම මස්සිමුල මහත්තයාගේ පොතක් වගේ ලස්සන නෑනේ. ඉතින් මේක කියව ගන්න ඕනේ පළවෙනි දේ. හිමීට කියවන්න. පළවෙනි වතාවට සමහර අයට තේරෙන්නෙම නෑ. මටත් තේරුන්නේ නෑ පොඩි කාලේ. දෙවෙනි වතාවට පොඩ්ඩක් තේරෙනවා. තුන්වෙනි වතාවට හරි. තේරෙන්නේ නෑ. ලක්ෂිකත් කියනවා තේරෙන්නේ නෑ කියලා. බලන්න ඔයගොල්ලෝ රාජ්‍ය සේවාවට යන්න තියෙන්නේ. ඔයා යන්න යන්නේ විස්තාර දෙපාර්තමේන්තුව ඇතුලේ තියෙන ලේඛනගත කටයුතුම තමයි ආ. ඔය ලේඛන ගොඩක් එක්ක වැඩ කරන්න තියෙන රස්සාවක් ඉස්සරහට මේ පුංචි ගැසට් පත්‍රය අවබෝධ කර ගැනීම පළවෙනි පියවර වෙනවා. මෙහෙමයි. ඔයාලා තේරෙන්නේ නැත්නම් ඔයාලා තේරුම් ගන්න ඕන කොටසට එහා පැත්ත කියවනින්ද. තේරුම් ගන්න ඕන ඉස්සල්ලාම සුදුසුකම් ටික. අපි බලුවා අපේ සුදුසුකම් මැච් වෙලා. මම මේ ලේසියෙන් කියන්නේ බරපතල නැහැ. මම අමාරුවෙන් කරන්න ඕන වැඩ නෙමෙයි මේවා. ක්ලෝසින් ඩේට් එක බලන්න. ක්ලෝසින් ඩේට් එක තියෙනවා නම් මාසයක් විතර ඉස්සරහා අදම දුවන්න යන්න එපා. ඕක දාන්න. ටිකක් ඕක හිමීට තවත් කට්ටියකින් අහලා දැනුවත්භාවය හදාගෙන ගන්න කල් තියෙනවා. මොකද ඔයා සැප්තැම්බර් මාසයේ දැන් අපි අද ඉන්නේ කවද්ද? සැප්තැම්බර් 22 නේ මේක ගැසට් උනේ. ඔක්තෝබර් මාසයේ 17 වෙනකම් රෑ 9 වෙනකම් හැබැයි රෑ 9 වෙනින්ද කලින් දාන්න ඕන. අපිට කල් තියෙනවා. හරි අපි ඉතින් ඔක්තෝබර් මාසේ ලෝක ළමා දිනයම සමරලා ඔක්තෝබර් 1 ඊට ඔක්තෝබර් මුල් සතිය වගේ වෙනකොට මේ වැඩේ පටන් ගන්නවා. අන්තිම වෙනකම් ඉන්න තහනම්. අපි 17 කිව්වොත් එහෙම ඔයා 15ට කලින්වත් මේක ඉවර කරගෙන තියන්න. මොකද ඒක තමයි වඩා ආරක්ෂිත ක්‍රමය. හරි? ගණන් පාස් ඉංග්‍රීසි පාස් වෙන්නේ මේක බලන්න නෑ මේක බලන්න නෑනේ පුතේ. මේ ඔය දැන් අහන ප්‍රශ්න කීපයකුත් තියෙනවා. ඉතල මම කිව්වා ඒ ගැන. ඕ ලෙවල් අදාළම නෑ. ඒ අදාළ නැති හින්දානේ ඒක ගහන්නේ. ඔයාට උපාධිය ලැබිලා නම් කොහෙන් හරි ඒක පිළිගන්න උපාධියක් නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව විසින් රටේ පිළිගත් උපාධියක් විදියට ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා නීතිඥයෙක් විදියට දියුණු ඉන්නවනම් ඒ පැත්තෙන් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. මේ දෙක විතරයි මෙතන බලන්න. එතනින් එහා පැත්තේ බරපතලව නැහැ. හරි. එතකොට මේක ලේසි වැඩක්. එතකොට ඔයාලා මේක දැන් ඇප්ලයි කරන විදිය. ඉස්සරෝම විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් එක හොයාගන්න. ඩොනෙට්ස් එක තියෙනවා. ඉතින් ඒක එක්සෑම් ඩිපාර්ට්මන්ට් වෙබ් කියලා ගෙවත් Google වල ඉස්සල්ලාම එනවා. කොහොම බරපතල නැහැ. සහ මම ඔයාලා ඇඩ් වෙලා ඉන්න group එකට මේව link එක දාලා තියෙන්නේ මේ වෙයි. ඔය link එකෙන් යන්න. යන්න කලින් අපි ගැසට් එක කියවන පොඩ්ඩක් හිතලා මේක මෙහෙමයි. බරපතලව ගන්න එපා. ඔයා සුසුකම් ටිකයි මේක ඇතුලේ ආයෝජන කරන පිළිවෙලයි. මේ දෙක තමයි ඉස්සල්ලාම හිතන්නේ. එතකොට ඔයා මේ රැකියාවට යනවා කියලා තීරණය ගන්නේ වැටුප මත හෝ විශ්‍රාම වැටුප මත හෝ රැකියාවේ ස්වරූපය මත හෝ ඔබ මේකට ආස නිසා හෝ වෙන්න පුළුවන්. එතකොට ඔබ මේ රැකියාව තෝරගන්නවා නම් මේක මට ආස රැකියාව. මගේ ජීවිතේ මෙතන නවත්ත ගන්න එක හොඳයි කියලා හිතනවා නම් නවතින්නේ නැහැ තව ඉදිරියට යන්න පුළුවන් ස්ටෙප් තියෙනවා. ඒ ස්ටෙප් වලට යන්න කලින් ප්‍රථම අඩිය තමයි මේ තියාගන්න හදන්නේ විවෘතව බඳව ගන්න 3-2 කියන ශ්‍රේණියට අදාළව 3 පන්තිය 2 ශ්‍රේණියට අදාළව ගන්න යන්නේ. මෙතනට යන්න මම කැමති නම් කළ යුතු පළවෙනිම දේ තමයි ඇප්ලිකේෂන් එක දාන විදිය ගැන අවධානය යොමු කරන එක. මේක ඔන්ලයින් ඇප්ලයි කරන්න තියෙනවා. මේක එතකොට print out ගන්න, කඩවල් ගානේ ඇප්ලිකේෂන් හොයන්න එහෙම මොනවත් සීන් එකක් විස්තරයක් මේකේ නැහැ. ලේසි ඈ. එතකොට ඔයාලට තියෙන වාගාව තියෙනවා නම් ෆෝන් එකක් මොන හරි ඔයාලට ඉන්ටර්නෙට් කනෙක්ට් කරගන්න පුළුවන් ඩිවයිස් එකක් එහෙම නැත්නම් හරි කැෆේ එකකට හරි ගිහිල්ලා දැන් කැෆේස් අඩුයි නේ ගොඩක් වෙලාවට. ඉන්ටර්නෙට් තියෙන කෆේ හරි තැනකට ගිහිල්ලා මේක ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. මේක ඇප්ලයි කරන්න කලින් මේ ගැසට් එකේ තියෙනවනේ ඒකට අදාළව තියෙන කොන්දේසි ටික විභාග කොන්දේසි කියන එක පස්සේ කතා කරමු. ආයතන තමයි තියෙන්නේ. මේකේ තියෙන විභාග කොන්දේසි ඇතුලේ. විභාග ගාස්තුව 1200ක් තියෙනවා කියලා ගැසට් පත්‍රයේ තියෙනවා. එතනින් පහළට තියෙනවා. ඕනෑම බැංකු ණය කාඩ් පතක් ණය කියන්නේ ක්‍රෙඩිට් කාඩ් නේ. අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන් ඩෙබිට් කාඩ් මතක් ලංකා බැංකුව මගින් පුළුවන් කියලා තියෙනවා.
මේක දැන් අපි ලංකාවේ වැඩ කරනවානේ. ඉතින් ලංකාවේ කියන්නේ ඕනම කාඩ් එකක් Visa තියෙන ඕන Visa කියන බැච් එක තියෙන කාඩ් එක තියෙන Visa කියන ලේබල් එක තියෙන ඕනම කාඩ් එකක් යූස් කරන්න පුළුවන් දැන් මෙතනදී. හරිද? ඊට අමතරව ලංකා බැංකුවේ වෙනම ලංකා බැංකුව වෙබ් එකේ ලංකා බැංකුව හරහා වෙනම ඔන්ලයින් බැංකු ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියාත්මක වෙනවා රජයේ තරඟ විභාග වලට ගෙවීම් කරන්න. ඒ සම්බන්ධවත් ඉන්ස්ට්‍රක්ෂන් වල තියෙනවා. ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් පුළුවන් කියලා තියෙනවා. ඉතින් මේ කොටස කියව ගත්තට පස්සේ ඔයා යන්න ඕන විභාග දෙපාර්තමේන්තුව වෙබ් එකේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන් කොටසට. ඒකට ඔයා විභාග දෙපාර්තමේන්තුවට යන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ එක්ක ගෲප් එකට මම ඉන්ස්ට්‍රක්ෂන් දාලා. ඒක හොඳට කියවන්න. ගත්ත ගමන් පළවෙනිම දැක්ක ගමන් පුරවගෙන යන්න එපා. ඉස්සෙල්ලා ඒක පොඩ්ඩක් බලන්න කියවලා මොනවා හරි නොතේරෙන තැනක් තියෙනවා. දෙපාරක් තුන් පාරකුත් බලලා නොතේරෙනවා නම් ඔන්න ඔයාලා ඉන්න WhatsApp group එක ඔයාලට මැසේජ් කරන්න ඕපන් කරලා තියෙන්නේ. ඒ නොතේරෙන තැන මොකක්ද කියලා ස්ක්‍රීන්ෂොට් එකක් හරි අරගෙන නැත්නම් වෙන මොනවා හරි අපිව දැනුවත් කරන්න පුළුවන් මාර්ගයක් අරගෙන පොඩ්ඩක් අහන්න. එතකොට අපි ඒක කියලා දෙන්න. හරි? එතකොට නොතේරෙනම තැනක්. හැබැයි මේක මම කියනවා නීතිය නොදැන සිටීම නිදහසට කාරණාවක් නොවේ වගේම තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳ නොදැන සිටීමත් ඉදිරියේදී රටේ ජීවත් වීම සඳහා ඔයාලට නිදහසට කරුණක් නොවේ. මොකද ඉස්සරහට ඔක්කොම ඔන්ලයින් තමයි එන්න යන්නේ. එතකොට මේ ඔන්ලයින් ගැන නොදැන ඉඳීමට වඩා ලැබෙන පළවෙනි අවස්ථාව තුළ මේ ඉගෙනගෙන සිටීම ජීවිතයට වැදගත් වෙනවා ඉස්සෙල්ලම. එතකොට එන්නේ ඒක පළවෙනි කාරණා. එතකොට අපි මේ වැඩේ ගත්තනේ. මේක කියවලා ඇප්ලිකේෂන් එක දාගන්න එක ඔයාලගේ රෙස්පොන්සිබිලිටි එක. සම්පූර්ණම තියෙනවා වගේ අතේ වගේ. මොකද මේ ගමන යනවද නැද්ද කියන එක තීරණය කරන ගේට්ටුව ඔතන. ඔයාලා මේක පුරවලා හරියට ඉදිරිපත් කරලා සබ්මිට් කරාට පස්සේ මේ කරන විදිය තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන් වල ඒක කරාට පස්සේ හරිද? ඔයාලට ඇඩ්මිෂන් එක එනවා. ඇඩ්මිෂන් එක එන්නේ එක්සෑම් එක දිනේ නියම කරාට මේක දැන් කියනවානේ නොවැම්බර් වගේ නේද එක්සෑම් එක තියෙනවා. කියන්නේ මුල කියලා තිබුණා නම් දෙසැම්බර්ද. මේ එක්සෑම් එක සාමාන්‍යයෙන් පවත්වන කාල සීමාව අපේ දෙසැම්බර්. දෙසැම්බර් මාසයේ පවත්වන්න යෙදෙනවා කියලා තියෙනවා. බොහෝ දුරට ඒ ආසන්න කාලයක පැවැත්වේවි. බහුතර අවුරුදු දෙක තුනක් කල් යන්නේ නැහැ. දැන් විභාග ඉක්මනට පවත්වනවා. එතකොට මේ ආසන්න කාලයේ පැවැත්වෙනකොට විභාගයේ දිනේ නියම කරාට පස්සේ ඒ ආසන්න සතියක වගේ කාලයකදී ඔයාලට ඔන්ලයින් ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට මේක ඇතුලේ කියනවා දැනුවත් කිරීම සිද්ධ වෙනවා කියලා. කැසට් එකේ තියෙනවා විස්තර ටික. එතකොට මේක අනුව ඔයා මේක පුරවලා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාට පස්සේ ඔයාට ඇඩ්මිෂන් එක එනවා. හැබැයි ඇඩ්මිෂන් එක එනවා කියන්නේ ඔයා තනතුරු ස්පෙસિෆික් වෙන එකවත් නෙමෙයි විභාගය සඳහා අවස්ථාව ලැබෙනවා කියන එක විතරයි. එතකොට මේක ඇතුලේ ඔයගොල්ලෝ වරද්ද ගන්න නැතුව මොකද පසුව ඔයාලට ගැටලුවක් වෙන්න පුළුවන් හරියට ඇඩ්මිෂන් එක ෆිල් කරලා තිබ්බේ නැත්නම් මොකද මේක අපි හાર્ඩ් කොපියක් ගන්න නිසා. මේක ඇතුලේ සම්මුඛ පරීක්ෂණය දක්වා වෙන ක්‍රියාවලිය තුළ විභාගයේ ලිවීමට තමයි මේ ඇප්ලිකේෂන් ඇඩ්මිෂන් එක එහෙම මේ ඇප්ලිකේෂන් එක හරියට සබ්මිට් කරගන්න එක වැදගත් වෙන්නේ. ජොබ් එක දෙනවා කියලා කොහෙවත් කියන්නේ නැහැ නේද? හරි. ඇඩ්මිෂන් එක ආවා කියලා ජොබ් එක ලැබෙන්නේ නැහැ. විභාගයේ සමත් වෙලා යම් විදියකින් සම්මුඛ පරීක්ෂණයේදී ඔය විදිහට රැකෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ තුල නිසි ලෙස කටයුතු නොකිරීම. ඒකත් ඔළුවට ගන්න. එතකොට දැන් මේක හොඳට ෆුල්ෆිල් කරලා පුරවලා අපි ගත්තොත් දැන් අපිට තියෙන්නේ ඔක්තෝබර් මාසයේ මම ඉස්සෙල්ලත් මතක් කරා 17 නේ ක්ලෝසින් ඩේට් ආසන්නව 15 වෙනකොටත් මේ වැඩේ ඉවර කරගමු. මේකට අවශ්‍ය කරන තාක්ෂණික සහයෝගය ආනම්මනම් ටික සියලුම සපෝට් ටික අපේ ගෲප් එක කරා ඉල්ල ගන්නත් පුළුවන්. ඒතර ඔයාලා එකතු වෙලා ඉන්න WhatsApp group එකේදී මේ වැඩේ කරගන්නම බැරි නම් උදව්වක් අපි දෙන්න ලෑස්ති පිට ඉන්නවා සහ හැබැයි හැකි තාක් උත්සාහ කරගන්න. මේක මොකද තව ඉදිරි විභාග වලටත් මේ කටයුත්ත මේ විදිහටමයි කරන්න වෙන්නේ. සපස් ටයිම්ම පුරුදු වෙලා යන්න. එතනදී මෙන්න මේ කියන අනිත් කාරණා ටික ඇතුලේ ගැසට් එකේ අපිට වැදගත් වෙන දේ තමයි ඊළඟට තියෙන්නේ මේ සාමාන්‍ය ක්‍රමයමයි. මේ තියෙන්නේ ඔක්කොම ආයතන සංග්‍රහයක මේ කියලා තියෙනවා මෙතන මොනවා හරි කොන්දේසියක් කියවිලා නැත්නම් ආයතන සංග්‍රහයේ තියෙන කටයුතුත් එක්ක ඒ නීති කටයුතු ටික සහ ඒ විධි විධාන අනුකූලව තමයි මේ බඳව ගැනීම සිද්ධ වෙන්නේ කියන ටික කියලා තියෙනවා. ඒක ඇතුලේ අපිට කලබල කරගන්න දෙයක් නැහැ. අපිට මේ ගැසට් එකේ තියෙන දේවල් මූලික පියවරවල ටික හරියට කරා නම් අනිවාර්යයෙන්ම අපිට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා එක්සෑම් එක දක්වා. සාවද්‍ය තොරතුරු සපයන්න එපා. ඇත්ත දේවල් සපයන්න. වැදගත් දෙයක් තියෙනවා ඊළඟට විභාග පටිපාටිය කියන තැන. දැන් ඇත්තටම ගත්තොත් අපේක්ෂකයෙක් විදිහට විභාගයේ ඔයාට වැදගත් වෙන්නේ මෙන්න මෙතනින් පහළට. මොකද මේ ටික හරියට කරගත්තේ නැත්නම් ඔයාව ජොබ් එකට ගන්නෙ නැහැ නේ. ඒතකොට ජොබ් එකේ සැලරි එක ගැන අවබෝධයක් තියෙනවා නම් යම් විදිහකට මේකට ආසයි වෙනවා. ආසයි කියලා ඔයාට වැදගත් වෙන්නේ මේකේ තියෙන සේවාව හඳුන ගැනීම සහ මේ ඇතුලේ කරන්න තියෙන වැඩ ටික දැනගත්තට පස්සේ විභාග පටිපාටිය අනුව කළ යුතු දේ කරගන්න එක. මේ විභාගය භාෂා මාධ්‍ය තුනෙන් තියෙනවා. ඒතකොට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි කියන භාෂා මාධ්‍ය තුනෙන්ම ඔයාට මේ එක්සෑම් එක ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි පස්සේ වෙනස් කරන්න බෑ. ඒතකොට මේ භාෂා මාධ්‍ය තුනෙන්ම අපි ඉල්ලන්නේ සිංහල නම් සිංහල භාෂා මාධ්‍යයට අදාළවම අපි මේ තියෙන සියලුම පේපර් ඒ කියන්නේ ප්‍රශ්න පත්‍ර තුනම පිළිතුරු සැපිය යුතු වෙනවා. ඒත් අපිට වෙනස් කරන්න බෑ chance එකක්. ඒ නිසා ඒක හොඳට බලලා ගන්න. ගොඩක් අය ওই ටික එක වරද්දලා දාගත්තොත් ඔයාගේ වැඩේ අවුල් වෙනවා. ඒක නිසා පැහැදිලිවම දාන්න. පේපර් 3යි තියෙන්නේ. මහා ගොඩක් නැහැ. හරි පේපර් 3යි තියෙන්නේ. පේපර් 3 ගැන කතා කරන ටික ඉස්සෙල්ලා හරියට ඔලුවට දාන්න අනිත් ටිකට කලින්. හරි මේක තමයි පියවර.
අභියෝග්‍යතාවය කියලා තියෙනවනේ. ඒ කියන්නේ IQ. අපි සරලව ගත්තොත් එහෙම අපි අභියෝග්‍යතාවය කියන එක අපි දන්න වචනෙන් IQ. හැබැයි මේක අභියෝග්‍යතාවය කියපුවම ටිකක් පුළුල් පරාසගත පේපර් එකක් තියෙන්නේ. හැබැයි කලබල කරගන්න එපා. පැයක පේපර් එකක් තියෙනවා. උපරිම ලකුණු ප්‍රමාණය 100ක් ගන්න තියෙනවා. ඉතින් 100න් 100 තමයි ඒ කියන්නේ. හැබැයි සමත් මට්ටම කියන්නේ ලකුණු 40. කියන්නේ 40න් එහා පැත්තේ IQ වලට තියෙනවා නම් ඔයා IQ සමයි. 40න් එහා පැත්තේ IQ තියෙනවා නම් ඔයා IQ සමයි. ඒකයි කතාව. හරි. IQ වලට. එතකොට අපි සාමාන්‍ය දැනුම කියන එක අපි GK කියලා කැටියෙන් දාගමු. මේකෙත් තියෙන්නේ පැයක පේපරයක් ලකුණු 40. ඊළඟ භාෂා හැකියාව කියන එක අපි 100ක් වෙන දාගමු. මේකෙත් තියෙන්නේ 140. හරි. 40 40ක් තමයි ගන්න තියෙන්නේ. මේ එකක් බැලුවා නම් 38ක් මොකද වෙන්නේ? 38ක් කියලා මේකට IQ වලට 90ක් තියෙනවා. ෆේල් අසමත්. ඒ නිසා අවම සමත් ලකුණු ප්‍රමාණය හඳුනා ගන්න 40යි. 40කට අඩු නම් අනේ ඔයා ගෙදර. ඒතර 40 තමයි අවම ලකුණු මට්ටම වෙන්නේ. නමුත් ගොඩාක් පිරිසක් ඉල්ලන පුරක්පාඩු අඩු වෙලාවකදී මොකද වෙන්න පුළුවන් කියාව? කැනවන්නේ ඉහළාන්තයේ ලකුණු ගන්න අය නිසා මේ ලකුණු මට්ටම මේ ලකුණු පරාසය ඉහළ යන්න පුළුවන්. ඒත් අපි සාමාන්‍යයෙන් තරඟ විභාගයේදී අපි දකින දෙයක් තමයි වර්තමානයේ මේ වෙනකොට මේවා 70% සිට 80 දක්වා වගේ පරාසයකට ඉස්සිලා තියෙනවා. අන්න එතන තමයි ඔයගොල්ලන්ට යම් විදියක සහයෝගයක් අවශ්‍ය වීමක් හෝ තනියෙන් වැඩ කරන්න මහන්සි වීම පිළිබඳ වැඩසටහනක් අවශ්‍ය වෙනවා. ඒක අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ටික ඉස්සරහට ගිහිල්ලා තියෙන නිසා. මොකද ඉගෙන ප්‍රමාණය අඩුයි, තරංකාරීත්වය වැඩි. එතකොට මේක ඇතුළේ ඉහළ ලකුණු අන්තයට තමයි කතා කරන්නේ සම්මුඛ පරීක්ෂණයට. මේ තරංකාරීත්වය තුළ මෙන්න මේ වගේ ලකුණු මට්ටම් පරාස වලට එන ළමයි ප්‍රමාණයක් ඉන්නවා. අර තියෙන වේකන්සි ප්‍රමාණය වගේ 3 ගුණයකට වැඩියෙන්. අපිට කතා කරන්න මේ එක්ස්පීරියන්ස් ප්‍රමාණය තියෙන 100යි නම් සැලෝ 100යි කිව්වොත් 300කට තමයි ඉන්ටර්වයුව එකට අඩ ගන්න. 3 ගුණයක්. සාමාන්‍ය ක්‍රමය අනුව. එතකොට මේ 3 ගුණය ඇතුලේ ලකුණු ප්‍රමාණය ඉහළ අන්තයේ ලකුණු ළමයි වැඩි වෙන තරමට මේ 40 වැලිඩ් නැති වෙනවා. මේ 40 කියන එක gederinම ලකුණු ප්‍රමාණයක් බවට දැන් පත් වෙලා තියෙනවා. උත්සාහ කරමු. උත්සාහ කරමු කියන්නේ ඒක ඇතුළේ තමයි ඔයාලට මේක අවශ්‍ය කරන අපි කියන්නේ අපි ගාවට එන්න කියලා. ලංකාවේ හොඳ ගුරු ඕන තරම් ඉන්නවා. කැමති නම් එන්න පුළුවන්. තනියම වැඩ කරන්නත් පුළුවන් හැකියාව. ඒ විදිහම තියෙනවා. පැය ගාණක් මහන්සි වෙන්න ලස්සනට ප්‍රෝග්‍රෑම් එක හදාගන්න, නෝට් ටික හදාගන්න, මේ කියන විදිහට අභ්‍යාස කරලා ඉතින් මේක කරන්න බැරි එකක් නෙමෙයි. එතකොට මම ඊළඟට කියන්නේ මේකේ තියෙන විෂය නිර්දේශය. මෙන්න මේ කොටස ඔයා මගෙන් අද හරියටම තේරුම් ගන්න. මේක තමයි මේ අපි අද හම්බෙලා කතා කරන එකේ තියෙන වැදගත් එකම ටික. මොකද අනිත් ටිකට වඩා කිසිම දෙයක් නෙමෙයි. මෙතන මෙන්න මේ විෂය කියලා දෙන එක තමයි වැදගත් වෙන්නේ. අභියෝග්‍යතාවය ඉස්සෙල්ලාම කියන්න. මේක ඇතුලේ ඉතින් මෙහෙමයි. පොඩි කාලයක් තුල ප්‍රතිචාර දක්වන්න තියෙනවා ප්‍රශ්න 50කට. ප්‍රශ්න 50කට තියෙනවා. ඒක කියලා තියෙනවා මේ වෙලාවේ ගැසට් එකේ බහුවර්ණ සහ කෙටි ප්‍රශ්න 50ක් කියලා. ඒක බහුවර්ණ නම් තෝරන්නනේ තියෙන්නේ. හතරකින් තෝරගන්න. පහින් හතරකින් තෝරන්න තියෙනවා. එතකොට කෙටි ප්‍රශ්නකදී ආ උත්තරේ කළා හදලා ලියන්න. ඔය අවස්ථා දෙක තමයි තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් අපිට 40 10 වෙන්න පුළුවන් 30 20 වගේ පරාස වලට මේ ප්‍රශ්නවල අනුපාතය වෙනස් වෙන්න පුළුවන්. ඒක ඒ විභාගයේ වෙලාවේදී ඒ විභාග ප්‍රශ්න පත්‍රය නිර්මාණය කරන කණ්ඩායමේ අභිමතයේ පත් තමයි සිද්ධ වෙන්නේ. කොන්දේසියක් දාලා නැහැ ඔබවර්ණ 30ක් තිබිය යුතුයි. එහෙම නැහැ. අපිට මේක වෙනස් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් අපි දන්නවා උපරිමයේ ප්‍රශ්න 50යි තියෙන්නේ. ඒක ප්‍රශ්න 50කට පැයකින් උත්තර දෙද්දී ඔන්න ඔයගේ ඔළුව වැඩ කරන්න ඕන කාලයක් කාරණාවක් එක ප්‍රශ්නයක් සඳහා ඔයා වෙන් කරගන්න පුළුවන් කාලය කොච්චරද? නිකන් හිතලා බලන්න. අපිට හිතමු ප්‍රශ්න 60යි පැය කිව්වොත් එක ප්‍රශ්නෙට විනාඩිය. ඒතර විනාඩියකට පොඩි වැඩි කාලයක් නිතර වෙන්නේ. පේපර් එක කියවලා මේ වගේ ඇඩ්මිෂන් නම්බර්ස් ලියලා ප්‍රශ්න පත්‍රයේ පිටු දිග ඇරලා දාඩිය ටිකක් පිහදාගෙන මේ වැඩේ පටන් ගන්නකොටම තව විනාඩි 5ක් විතර ඔයගොල්ලෝ අතින් අමතරව වියදම් වල ඉවරයි. ඒක තමයි සාමාන්‍ය ක්‍රම. එතකොට විනාඩි 5ක් විතර මිස් කරගන්නන්න මේක වටපිට බලලා තැනට සෙට් වෙන්න. අපේ ස්ථානෙට අපි උරු වෙන්න පොඩි කාලයක් යනවනේ. ඒකත් අතහැරපුවම සාමාන්‍යයෙන් අපි විනාඩි 50 මේ විනාඩි 50 55ක් අතර වගේ තමයි ඔය ප්‍රශ්න 50ට උත්තර දෙන්න උත්සාහ කරන්නේ. විනාඩි කයි කාලයක් තුල ඔයා ප්‍රශ්නයක් ලියාගෙන සමහර ප්‍රශ්න දෙනවා පිටු භාගයක් විතර දිගට කියවන්න වෙනවා. හරිද? එතකොට අපි දන්නවා මේක ප්‍රායෝගිකව අමාරුයි. ඒකේ අමාරුකම මත හැමෝම කියන කාරණාව ඇත්ත වෙන්නේ මේ අභියෝග්‍යතා පේපර් වලට වෙලාව මත. ඒක හැමෝටම මදි. නිසා කලබල කරන්න දෙයක් නැහැ. හැමෝටම මදි. ඒක පොදු තත්ත්වයක්. හැබැයි ඉතින් අපි දන්නවා මේක ඇතුලේ ප්‍රශ්න 40 35 අතර වගේ ප්‍රමාණයකට නිවැරදිව උත්තර දී ගත්තොත් ඔයාලට ලකුණු 70ක් එනවා නේද? ලකුණු 70ක් නැති බලාපොරොත්තු වෙන්නේ මේ සාමාන්‍ය පේපර් එක බේරෙන ලකුණු ගන්න විදියට. කට් ඔෆ් එක 70ක් සෙට් වුණොත් ප්‍රශ්න 35යි තියෙන්නේ. ඔයා දන්න ගැළපෙනම ඔයාට තේරෙන සහ ඔයා හොඳටම ඔයාට උත්තර දී යුතුයි කියලා උත්තර දෙන්න පුළුවන් කියලා විශ්වාසනීයත්වයේ තියෙන ප්‍රශ්න 35කට උත්තර දුන්නා නම් මේ ඇතුලේ ඔයා බේරලා තමයි තියෙන්නේ. ඒතකොට අපිට මේක ස්ට්‍රෙස් වෙන්න දෙයක් නැහැ. මේක ඇතුලේ කලබල කරන්න දෙයක් නැහැ. ප්‍රශ්න 35ක් අපි නිවැරදිව ගලපලා තියෙනවා නම් අපේ අවස්ථාව අපිට ලැබිලා. සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න 35 ගලප ගනිද්දී
මේ ගණන් වර්ගමක් තියෙනවා 35ක් විතර. ප්‍රධාන මාතෘකා ගත්තොත් 35ක් එන්නේ නැහැ. නමුත් මේවා ඇතුලේ අනු මාතෘකාත් එක්ක ඇතුළත් වෙද්දී ගණිත ක්‍රම අපි කියන්නේ මේවා ඇතුලේ ගැටළු ස්වරූප සාමාන්‍යයෙන් 35ක් 40ක් විතර භාවිතා වෙනවා මේ පහුගිය අවුරුදු ගණනාවක මේ ප්‍රශ්න පත්‍රය තුල සහ අලුත් ප්‍රශ්නත් කීපයක් හැදෙනවා හැම අවුරුද්දකම. ඒක තමයි වැදගත් දේ. ඔය පරණ පොත්වල අවුරුදු 10ක් 15ක් පරණ පොත්වල තියෙන ප්‍රශ්න රටාවල් වලට වඩා වෙනස් රටාවේ නව ප්‍රශ්න නිර්මාණයක් වෙනවා මේ හැම ප්‍රශ්න පත්‍රයකින් ප්‍රශ්න පත්‍රයකට. ඒතර නව ගැටළු ආකාර හඳුනා ගැනීම සහ පැරණි ගැටළු වලට අභ්‍යාස කිරීම තුළ වේගවත්භාවය හදා ගැනීම තුළ ඔයාට මේක ඇතුලේ ලකුණු ප්‍රමාණය සුරක්ෂිත කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. මේක ප්‍රායෝගිකව වෙන්නේ මේ විදිහ වැඩක්. එතකොට මේක ඇතුලේ අපේක්ෂකයාගේ තර්කානුකූල විශ්ලේෂණ ශක්තිය හා වාචික නොවු කියලා මේ බර වචන වලින් තියෙනවා මේකේ මේ IQ පේපර් එක ගැන. නේද? ඔච්චර හිතන්න එපා. තර්කානුකූල බව තියෙනවා. ඒ කියන්නේ අපිට යම් දත්ත ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙද්දි ඒ දත්ත තර්කානුකූලව හිතලා පිළිතුර ගලපා ගැනීම පිළිබඳ වූ දැනුම බලනවා. දත්ත දීලා තිබ්බට දත්ත වලින් එළියේ පේන දේ නෙමෙයි. ඒ හිතලා අපේ මොළය පාවිච්චි කරලා සරලවම කිව්වොත් අපිට මේ පිළිතුර ලබා ගැනීම පිළිබඳ වෙන අවශ්‍යතාවය මෙතනදී ප්‍රශ්න කරනවා. ඒ වගේම බලන්න ආයතන විශ්ලේෂණ කතාවක් තියෙනවා. විශ්ලේෂණ ශක්තිය. ඔව් අපිට විශ්ලේෂණය කරන්න වෙනවා. දත්ත ගොනුවක් තුලින් අපි විශ්ලේෂණාත්මකව අපේ නිවැරදි පිළිතුර උකහා ගැනීම පිළිබඳ වූ තත්ත්වය බලනවා මෙතන. ඊට අමතරව මොනවද අහන්නේ? තොරතුරු දීලා නිගමනයන් වෙත එළඹීම කියලා අහලා තියෙනවා මේ ගැසට් එකේ. එතකොට තොරතුරු ප්‍රමාණයක් තුලින් අපි නිශ්චිත නිගමනයකටපත් වෙන්නේ කොහොමද? නිශ්චිත නිගමනයක් අපි ඉදිරිපත් කරලා පිළිතුර ගන්නේ කොහොමද කියන කාරණා බලන්න. ප්‍රතිචාර දැක්වීම කෙනෙක් බලනවා මේක ඇතුලේ ශනිකව ඇත්තටම. මේක ඇතුලේ කාලය කළමනා කරගැනීමේ වැදගත්කමක් තියෙනවා. එතකොට ඔය කියන කතන්දර ටික එළියට ගත්තාම මේ IQ පේපර් එක ඇතුලේ ශනිකව මේ ලැබිලා තියෙන දත්ත පදනම් කරගෙන වේගවත්ව තර්කානුකූලව විශ්ලේෂණාත්මකව පිළිතුරු ලැබෙන ස්වරූපයේ ප්‍රශ්න 50ක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට මේක ඇතුලේ ඔය කෙටි ක්‍රම එතකොට අපිට ගොඩක් දුරට ගත්ත සංඛ්‍යා රටා වගේ දේවල් වලට වඩා මේ පේපර් එක බරපතල කරලා තියෙන්නේ තර්කණයේ පැත්තට සහ විශ්ලේෂණාත්මක පැත්තට. ඒතර අභියෝගිතාව ඇතුලේ නව ප්‍රශ්න පත්‍ර රටාව ඇතුලේ ගොඩාක් දුරට පහුගිය අවුරුදු ගණනාවක් තුනම ප්‍රශ්න ඇති ස්වරූපයම තමයි මෙතන මේ අපේක්ෂා කරලා තියෙන්නේ. එතකොට මේක ටිකක් වේගවත්ව අභ්‍යාස කිරීම තුළ ප්‍රගුණ කරලා ගියොත් ලකුණු ගන්න පුළුවන් වෙන විෂයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේක ඇතුලේ වැඩිව ගණන් හැදීම අභ්‍යාස කිරීම සහ නව ගණන් ආකාර පිළිබඳ අවබෝධාත්මකව හැදීම ඇතුලේ නව ගැටළු ආකාර ගණන් කියන්නේ නම් ගැටළු ආකාර සම්බන්ධව අභියෝගාත්මකව අපිම උත්සාහ කිරීම ඇතුලේ මේක ඇතුලේ ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන් හැකියාවල් තියෙනවා. මේක එතකොට කටපාඩම් කරලා පරණ තියරි වලට ගිහිල්ලා මේක ඇතුලේ ඔය ගණන් 10ක් 12ක් විභාගයට කලින් හදලා ගිහිල්ලා කරන්න ලේසි වෙන වැඩක් නෙමෙයි. මේක ඇතුලේ ටිකක් වැඩක් තියෙනවා. එතන මම ආයෙත් නම් ගොඩක් අය අමාරුයි කියන එක භාෂා හැකියාව. හැබැයි මේ තුනම ඇත්තටම අමාරුයි. බොරු කියන්න ඕනේ නැහැ නේ මේ තරඟ විභාගයක් ලේසි කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. හැමෝම පාස් වුණොත් මේක කරන්න බැරි වෙනවා. එතකොට මේ භාෂා හැකියාව කොටස ගොඩක් ළමයි විශේෂයෙන්ම තමන් විසින් අමාරු කරගෙන තියෙන එක. හේතුව තමයි අපි ගොඩාක් අයට ඕලෙවල් වලින් පස්සේ සිංහල කියන විෂය අහුවෙලා නැහැ. අපි දැන් ඒලෙවල් වල සිංහල කරපු අය අඩුයි. උපාධිය සිංහල තියෙන අයට වඩා වෙනස් ශ්‍රේෂ්ඨගත උපාධි සහ වෙනත් විෂය ධාරා තුන ඉගෙන ගත්ත දරුවෝ ඉන්නේ. ඒකට 11 වසරෙන් පසු අපි ලියලා නැහැ. ඒතර මේ මාතෘකාව ඇතුලේ තියෙනවා දෙන ලද මාතෘකා තේමා ඔස්සේ අදහස් සහ තොරතුරු ඉදිරිපත් කිරීම කියලා. ඒ කියන්නේ අපිට රචනයක් බලාපොරොත්තු වෙනවා මෙතන. මෙතන ඊට පස්සේ සාරාංශයක් බලාපොරොත්තු වෙනවා. මේකේ අත්දැකීම නෑ අපිට මේ වෙච්ච. අපි මේක ගොඩක් දුරට අපේ ජීවිතේ ණයින් කරපු එකක්. ඔන්න ඇවිල්ලා පේපරයක් විදියට. පැයක් ඇතුලේ ලකුණු 40ක් අවම ගන්න ඕන භාෂා හැකියාව කියලා පේපර් එකක් තියෙනවා. ඇත්තට මේ භාෂා හැකියාව පේපර් එක ගොඩක් දුරට කලින් තිබ්බ භාෂා හැකියාව සහ රචනයේ විදියට මේක ටිකක් ඔය අපි ගත්තොත් අවබෝධයේ පේපර් එකකට ලං යන පේපර් එකක් තමයි මේ විෂය නිර්දේශය අනුව අපිට හඳුනා ගන්න වෙලා තියෙන්නේ. එතකොට අක්ෂර වින්‍යාස ප්‍රශ්න, ඔය පොඩි තිබිච්ච වාක්‍ය පද සම්බන්ධතා වගේ ප්‍රශ්න වලින් එහා පැත්තට ගිහිල්ලා ඒවා අර ප්‍රශ්න ඇතුලේ බලන තත්වයටපත් වෙලා. කියන අක්ෂර වින්‍යාසය තිබිය යුතුයි. ව්‍යාකරණ රීතීන් තිබිය යුතුයි. මේ තිබෙන ගමම්ම අපේ අදහස් අපි ප්‍රකාශ කිරීම සහ sannivedanaya ඉදිරිපත් කිරීම sannivedanaya එහෙමත් අපි මේක අපි කියන්නේ අපේ අදහස් සහ තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳ ප්‍රශ්න කරන ප්‍රශ්න පත්‍රයක් බවට පත් වෙලා. හිතලා බලන්න ඕගොල්ලෝ මේක කරලා නැහැ. ඒතකොට රචනා ලියලා නැහැ අවුරුදු 20කින්, රචනා ලියලා නැහැ අවුරුදු 15කින්, සාරාංශයක් කරලා නැහැ ජීවිතය ඕලෙවල් වලින් පස්සේ. මේ වගේ ඉන්න කණ්ඩායම ටිකක් මේ පොඩි පැය ඇතුලේ ප්‍රතිචාර දක්වන වේගය අඩු වෙනවා. ඒකත් එක්ක සමහර අයට කරුණු නැහැ, සමහර අයට ඉදිරිපත් කර ගැනීම ශිල්ප ක්‍රමය නැහැ. අන්නේ ප්‍රශ්න දෙක ආවට පස්සේ මෙන්න මේකෙත් ලකුණු අඩු වෙනවා. ඒ නිසා හොඳට හිතලා බලන්න මේක පැයයි තිබුණාට කෙටි රචනාවක් එන්න පුළුවන් කියනවා. මොකද මාතෘකා තේමාව ඔස්සේ අදහස් දක්වන්නේ. මාතෘකාවක් එනවනම් අපිට යම් අදහසක් දක්වන්න පුළුවන්. සාරාංශයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙතන ඇතුලේ අපිට කියන ගොනු කිරීම සහ විකාශනය. ගොනු කරනවා කියපුවාම අදහස් තියෙන්නේ මොකක්ද? සාරාංශය තමයි. විකාශනය කරනවා කියපුවම අපිට මේක ඇතුලේ තියෙන්න පුළුවන් තනි වාක්‍යයකින් ලියන වගේ ප්‍රශ්න, ඡේද ආශ්‍රිතව පිළිතුරු සැපයීමේ ප්‍රශ්න. එතකොට අපිට මේක ඇතුලේ තියෙන්න පුළුවන් පදාර්ථ නිරූපණ වගේ කොටස්. ඒ වගේම අපිට මේක ඇතුලේ යම් ඡේදයක් දීලා එහි තියෙන ඒ තුලින් කෙටි ප්‍රශ්න සහ
පිළිතුරු තෝරා ගැනීම පිළිබඳ වූ ප්‍රශ්න, කියන අපි වාස්තවික ප්‍රශ්න කියලා අපි හඳුන ගන්න ප්‍රශ්න ස්වරූපය. ඒවා මේක ඇතුලේ එන්න පුළුවන්. නිශ්චිත පිළිතුරක් තියෙන ප්‍රශ්න මේක ඇතුලේ ඇහෙන්න පුළුවන්. ඒ වගේම අපේ අදහස් සාරාංශය නිශ්චිත පිළිතුරක් නෙමෙයි තියෙන්නේ. එක්කෙනාට වෙනස් වෙනවා. ඒත් අපි ප්‍රශ්න රටාව අනුව අපිට මේකේ අහලා තියෙන විදිහට මේක ටිකක් අවබෝධයේ පැත්තට බර වෙන භාෂා හැකියාව මට්ටමේ ප්‍රශ්න පත්‍රයක් එන්නේ. හැබැයි පැයයි තියෙන්නේ. එතකොට මේ හඳුනා ගැනීම තුළ අපිට ලෑස්ති වෙන්න වෙනවා ඉදිරි කාල සීමාව තුළ. ඔන්න ඒ විෂය දෙකට අදාළව තියෙන මූලිකවම කතා දෙක පොඩි පැහැදිලි කිරීමක් කරා. එතකොට ඕගොල්ලෝ මේක ඇතුලේ අපිට අර O level A level දක්වා වෙච්ච භාෂා හැකියාවේ තිබිච්ච දැනුම සම්භාරයක් ඕන සහ ක්ෂණිකව පැයක් තුල අහන තියෙන ප්‍රශ්න ටිකට අපේ අදහස් ගොනු කිරීම, මාතෘකාගතව තොරතුරු ඉදිරිපත් කිරීම සහ පිළිතුරු සැපයීම කියන කාරණා ටිකම ඇතුළත් වෙන පේපර් එකකට මුහුණ දෙන්නත් ඕන. ඒතකොට මේ ඔක්කොම කරන්නේ මොකටද කියලා ඔයාලට හිතන්න පුළුවන් නේ. රැකියාවකට. ඇත්තම ගත්තොත් රජයේ රැකියාවකට යන්නනේ මේ ඔක්කොම කරන්නේ. ඒකට තියෙන එක මිම්මක් තමයි ඔය තරඟ විභාග කියන්නේ. තරඟ විභාග ශාස්ත්‍රය තුළ අපි දැන් වසර ගණනාවකින් නම් කටයුතු කරන නිසා දන්නවා සාමාන්‍යයෙන් භාෂා හැකියාව කියන්නේ සිංහල මාධ්‍ය දරුවෝ අඩුවෙන් ලකුණු ගන්න පේපර් එකක්. ඒ නිසා ඒ අපි ප්‍රැක්ටිස් නැති නිසා. අපි ප්‍රැක්ටිස් වෙනවා නම් වෙලාව අරගෙන අපි වැඩ කරනවා නම් මේක ලකුණු ගන්න ලේසිම පේපර් එකක්. තාම මාරු නැති එකක්. මොකද මේකේ ප්‍රශ්න 50 100ක් අහන්නේ යම් මහාන ප්‍රමාණය ඇතුලේ අපිට පොඩි ප්‍රශ්න ටිකකට පිළිතුරු සපයලා ලකුණු ගන්න පුළුවන් හැකියාවක් තියෙන එකක්. ඊළඟට තමයි තුන්වෙනි පේපර් එක ගැන කතාවක් කියලා දෙන්න හදන්නේ. තුන්වෙනි පේපර් එකේ අහන්නේ සාමාන්‍ය දැනීම කොටසන එක මම කරන්නේ මගේ විෂය ඇතුලේ. එතකොට IQ කරන්නේ නලින් බණ්ඩාර සර් උසස් පෙළ ගණිතාංශයේ ගුරුවරයෙක් විදිහට. ගණිතය උගන්වන්නේ නැහැ IQ වල. ගණිතය නොවන IQ උගන්වන්න දන්න කෙනෙක් විදිහට එයා හම්බ වෙනවා. භාෂා හැකියාව කොටස උගන්වන්නේ අපිට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් මේ වෙනකොට විභාග ප්‍රශ්න පත්‍ර මේ තරඟ විභාග ශාස්ත්‍රයේ ප්‍රශ්න පත්‍ර ඇගීම් කටයුතු වලට සම්බන්ධ වෙන ලයනල් එදිරිසිංහ සර් අපිත් එක්ක එකතු වෙන්නේ. එතකොට මේ කණ්ඩායම තමයි අපි මේ විෂය තුනදී එකතු වෙන්නේ සහ මම ඔයාලට සාමාන්‍ය දැනුම විෂය කොටස කතා කරන්න එකතු වෙන්නේ. සාමාන්‍ය දැනුම කතා කරනවා කියන්නේ පොඩ්ඩක් ඉතින් කතා කරන්න ගත්තොත් මේක කියන්නේ ලංකාවේ සමාජමය සංස්කෘතික රටාව. කියන්නේ මෙතන සමාජීය තත්ත්ව තියෙනවා. සංස්කෘතික රටාව කියපුවම අපේ රටේ සාමාන්‍ය රටේ ඇතුලේ තියෙන ශ්‍රී ලංකාව පිළිබඳ වූ දත්ත පරාසය තමයි මෙතන අහන්න තියෙන්නේ. ජාතික මෙන්ම අන්තර්ජාතිකව. මිට කියනවා ජාතික මෙන්ම අන්තර්ජාතිකව වැදගත් වෙන නූතන කරුණු. කාලීන තොරතුරු වලට මේක ඇතුලේ බරක් දීලා තියෙනවා. නේද? විද්‍යාව හා කාර්මික සංවර්ධනය කියලා හයිලයිට් කරලා තියෙනවා. අපේක්ෂකයාගේ සාමාන්‍ය දැනුම පිරික්සීම සඳහා වූ ප්‍රශ්න පත්‍රය කියලා හරි. බලන මාතෘකාව ඇතුලේ පරාසය පුළු. මේක විෂයගත ප්‍රශ්න පත්‍රයක් නෙමෙයි. ඒතකොට මේක අහලා තියෙන්නේ විෂයානුබද්ධ එකකුත් නෙමෙයි. අපේ රට ගැනත් අහනවා, ලෝකෙ ගැනත් අහනවා. මේ වෙලාවේ තියෙන කාලීන තොරතුරු වලින්ම ප්‍රශ්න හැදෙන්න පුළුවන්. ඒ වගේම විද්‍යාත්මක, කාර්මික සහ සමාජීය කියන තත්ත්වවලට වැඩි අවකාශයක් තියෙන පේපර් එකක් හැදෙනවා කියලා තියෙනවා. නමුත් මම අත්දැකීමෙන් දන්නවා සාමාන්‍ය දැනුම් පේපර් එක බොහෝ දුරට ගත්තාම ආර්ථික, සමාජීය, දේශපාලනික, තාක්ෂණික ඔය කියන උපසරිය ඇතුලේ ප්‍රශ්න ගොඩනැගෙන පේපර් එකක් බවට පත් වෙනවා සහ ඔය පේපර් එක ඇතුළට ප්‍රශ්න 50ක් ඇතුළත් වෙනවා. කෙටි සහ බහුවර්ණ කෙටි පිළිතුරු ලියන්න වෙන බහුවර්ණ තෝරන්න වෙන ප්‍රශ්න පත්‍රයක් මේක ඇතුලේ ලැබෙනවා. පැය එකක කාලේ ලකුණු 40 අවම සීමාවක් වෙනවා. ඔය ප්‍රශ්න පත්‍ර තුන තමයි මේක ඇතුලේ තියෙන්නේ. එතකොට මම මේක ඇතුලේ හරි ලේසියෙන් කියන ගියාට මේක ඇතුලේ අපිට කරන්න වැඩ ලෝඩ් එකක් තියෙනවනේ. මේ වැඩ ලෝඩ් එකක් කරගත්තොත් ඔයාට සම්මුඛ පරීක්ෂණය දක්වා ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. එතනදී තියෙන පුරප්පාඩු ප්‍රමාණයට අදාළව ඔයාට පත්වීම ලැබීමේ අවකාශය තියෙනවා. තමයි මේක ඇතුලේ වෙන්නේ. එතකොට දැන් මම අද ආපු හින්දා ඔයගොල්ලොන්ට දැන් මම අහපු ප්‍රශ්න දැන් මේ වෙනකොට ඔයගොල්ලන්ට අහන්න තියෙන ප්‍රශ්න ටික ආය අහන්න මම දැන් වෙලාවක් දෙන්න ඕනේ. ඒක සාධාරණ. ඒ වගේම මේක වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් ඔයාලා YouTube වලට අප්ලෝඩ් කළාට පස්සේ ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එකේ මොනවද තියෙන ප්‍රශ්න කියලා අහන්න පුළුවන්. මම බලලා රිප්ලයි දෙනවා. එතකොට ඒ වගේම අපි ඔයාලා එකතු වෙලා ඉන්න අපේ chat group එකේ WhatsApp group එකේදී ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ අහන ප්‍රශ්න වලට ඇත්ත උත්තර දෙන්න. ඒක නිසා ඔයා මේ වැඩේ අපිත් එක්ක ඉදිරි කාලයේ සීමාව තුළ කරගෙන යන්න හැකියාවක් තියෙනවා. මේක එතකොට උපකාරක පන්ති වැඩකට ප්‍රොමෝෂන් එකක් කියන එක අපේ පැත්තෙන් අපි කරාට මේක ඇතුලේ ඔයාලට අපි ආරාධනා කරනවා. කැමති නම් වෙන්න, කැමති නැත්නම් තනියෙන් පාස් වෙන්නත් පුළුවන්. ඕන විභාගයක් ලංකාවේ තනියෙන් පාස් වෙන්න පුළුවන්. මම පැහැදිලිවම දන්නවා ඒක පුළුවන්. හරි? රයිට්. අපි එනවා දැන් පොඩි වෙලාවක්. කියන්න බලන්න මොනවද අහන්න තියෙන ප්‍රශ්න තියෙනවද කියලා මේක ඇතුලේ. පුංචි ප්‍රශ්න තව ඉතුරුලා තියෙනවද බලමු. අපිට එකතු වෙච්ච අය. පුංචි ප්‍රශ්න. කොහෙද වැඩ කරන්න කියන එක දැන් දන්නවනේ. දෙපාර්තමේන්තුවගත සේවාවක් තියෙන්නේ. ඒ කියන්නේ මේක ඔයාලට රෙජිස්ට්‍රාර් ජෙනරල් දෙපාර්තමේන්තුවට සහ ඒට අනුබද්ධ කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමේ කටයුතු කිරීම තමයි මෙතන සිද්ධ වෙන්නේ. කරන්න තියෙන ලියාපදිංචි කිරීම කටයුතු හිමිකම් සිවිල් සහ ඊට අමතරව මේ පිටපත් සම්බන්ධ කටයුතු ටික තමයි කරන්න තියෙන්නේ. පඩිය හම්බ වෙනවා අර 54660 කියන තැනින් ඉඳලා කාලානුරූපීව ඉස්සරහට අධීරයට ඒවා දැන් මම හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කාර්යක්ෂමතා කඩින් ගැන දැන් ඔළුවට දාගන්න ඕනේ නැහැ.
යන්න තියෙන තනතුරු ප්‍රමාණයක් ඉස්සරහට තියෙනවා කියන එක පැහැදිලි. ඒ පැහැදිලි තනතුරු වලින් යන්න පුළුවන් වගේම මේ සේවයෙන් පරිබාහිර වෙලා අවුරුදු 5ක සේවා කාලයක පස්සේ පරිපාලන සේවා සීමිත මට්ටමේ විභාග පවා ඇඳුම් කිරීමේ හැකියාව මේ කාණ්ඩයට තියෙනවා. එතකොට මේක ඇතුලේ ඔයාට ආයෙ මොනවද දැනගන්න තියෙන ප්‍රධාන කරුණු. chat එකේ අහන්න කරුණු නැත්තම් දැනගන්න ඔක්කොම ප්‍රශ්න විසඳලා නම් තියෙන්නේ. මට දාන්නකො බලන්න 5 කියලා කමෙන්ට් එකක්. ඔක්කොම ඔයාට තිබිච්ච මේ වෙනකොට තිබිච්ච ප්‍රශ්න. ස්ථිර පදිංචි නෙමෙයි ඇඩ්‍රස් එකට ඇඩ්මිෂන් නේද? ඇඩ්මිෂන් මේකම ඇඩ්‍රස් හිතන්න එපා. ඔන්ලයින් දැන් ගන්න පුළුවන් පුතා. තාක්ෂණයේ දියුණුවයි. ඇප්ලිකේෂන් එක කෝල් කරන්නෙත් ඔන්ලයින්. එක්සෑම් එක අපි ඩේට් එක තියනවා කියලා හිතමු දෙසැම්බර් 20 දෙසැම්බර් 12 15 අතර වගේ කාලයේදී වෙබ් එකට ඉෂුව කරනවා ඇඩ්මිෂන් එක. එතනින් ඩවුන්ලෝඩ් කරලා සර්ටිෆයිඩ් කරලා එක්සෑම් එකට ගියා. කලබල කරගන්න ඇඩ්‍රස් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට ඇඩ්‍රස් නැති වුණත් ඔයගොල්ලෝ ගහක් උඩ හිටියත් ෆෝන් එක සිග්නල් තියෙනවා නම් ඇඩ්මිෂන් එක ගන්න පුළුවන්. කොහේ හරි තැනකට ගිහිල්ලා print out එක අරගෙන ඒ වැඩේ කරගන්න පුළුවන්. එච්චරයි සරලයි. බය වෙන්න එපා. ඉස්සර තමයි පොත් පාඩම් කරගෙන, කටපාඩම් කරගෙන, ෆයිල් ඉස්සගෙන මේ ලොකු මේවා හදාගෙන දඟලන්න තිබ්බේ. දැන් මේ ඔක්කොම ටෙක්නොලොජි එකත් එක්ක ඔයගේ ගෙදරටම ඇවිත් තියෙනවා. අර දැන් GovPay කියලා ආණ්ඩුව වැඩක් කරනවා. ඒ වගේම ඊළඟට සුපර් ගවර්න්මන්ට් කියලා ඇප් එකක් එන්න තියෙනවා. ඉතින් ඔයගේ ඒවත් එක්ක මේ රාජ්‍ය සේවාව ගොඩාක් දුරට ඩිජිටලයිස් වෙනවා. එතකොට ඒවත් එක්ක ඔයාලගේ තියෙන වැඩ රාජකාරීත් පහසු වෙනවා. සහ අඩු වෙනවා. ඉතින් මේ රැකියාව බඳවා ගැනීමත් අඩු වෙන්න පුළුවන් ඉස්සරහට. ඉතින් ඒවා තමයි මේක ඇතුලේ තියෙන මේ ප්‍රායෝගිකව වෙන්න යන දේ හොඳ පැත්තට යනවා. හරි ගැසට් එක ගැන ප්‍රශ්න නැල්ලු. එතකොට ඔයාලට එස් ජලදීපන් මහත්මිය ඉන්න ලස්සන තරුණ කාන්තාවක් අලුතෙන්ම මේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් විදියට පත් වෙච්ච පළමු කාන්තාව ලංකාවේ එස් ජලදීපන් මහත්මිය තමයි විභාගයක් ඇඳවන්නේ. එතකොට ඔයාලට තේරෙනවා ගෑනු ළමයෙකුට උනත් මේ දුරේ ඇතුලේ ඉහළම තනතුරට යන්න පුළුවන්. සමහර අය මම අහලා තිබුණා මේක පිරිමි ළමයිට විතරද කියලා. ඔන්න ජලදීපන් මහත්මිය ඉන්නේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් විදියට. ඉතින් ළඟදිපත් උනේ. එයා පිරිමි ළමයෙක් නෙමෙයි. හරිද? ලේසි අපි වැඩේ. ආපු එකේ කාලේනේ කීයක් හරි ඉගෙන ගමුනේ. කීයක් හරි නෙමෙයි දෙකක් තුනක් හරි ඉගෙන ගමු. එතකොට මම බැලුවේ තව මොනවා හරි කියන්න තියෙන දේවල් වැදගත් දේවල් මිස් වුණාද කියලා. පොරුවට නිකන් කියවන්න නැතුව ඔයාලට පොඩි දැනුමක් ලැබෙන දෙයක් කතා කරන්නද? හරිද? ඉවර නැහැ. ආවනම් දෙයක් ඉගෙන ගන්න ඕනත් එක්ක. හරිද? දැන් විෂය කරුණු විෂය නිර්දේශය අනුව ගත්තාම මම සාමාන්‍ය දැනුම විෂය කොටස උගන්වනවා කිව්වනේ. ඉතින් මම සාමාන්‍ය දැනුම විෂය කොටස උගන්වනවා කියන්නේ මම සාමාන්‍ය දැනුම කරුණු දෙකක්වත් ඔයාලට දවසේ කියලා ගියේ නැත්තම් වැඩක් නැහැ නේද? වැඩක් නැහැ. මම ඔයාට කියන්නම් නෙමෙයි ආවගෙන් අහන්නම්. දැන් මේ සේවයට යන්න හදන්නේ. එතකොට මේ සේවය ගත්තොත් මේ දෙපාර්තමේන්තුව සම්බන්ධව සාමාන්‍යයෙන් තරඟ විභාගයකදී පුතාලා ආයතනික පැතිකඩ ආයතනයේ ගැන ප්‍රශ්න දෙකක් තුනක් වගේ වැඩිම උපරිමයේ ගියොත් දැන් සාමාන්‍ය 5 කියන තැන උපරිම තැන එකක් නම් තියෙනවා. දෙකක් තුනක් එන්න පුළුවන්. ඒ ආයතනයේ ඉතිහාසය ගැන, ඒ ආයතනයේ අලුතෙන්ම කරන්න හදන වැඩක් ගැන, ඒ ආයතනයේ ඉහළාන්තයේ දුරේ කටයුතු කරන කෙනෙක් ගැන, ඒ ආයතනය පිහිටලා තියෙන ස්ථාන සහ ඒ තියෙන ශාඛා පරිශ්‍රයන් පිළිබඳ, ඒ ආයතනය ඇතුලේ කෙරෙන ප්‍රධාන සේවයක් පිළිබඳ. එතකොට ඒ ආයතනය සම්බන්ධව මොනවා හරි තොරතුරක් අපිට එක ප්‍රශ්නයක් සිට තුනක් දක්වා වන ප්‍රශ්න ප්‍රමාණයක ඇහෙන්න පුළුවන්. ඒකට අමතරව තමයි ඔය අපේ අනිත් ප්‍රශ්න 40 ගාණක් 47ක් වගේ ප්‍රමාණයක් අපි හිතුවොත් ඔය විෂය නිර්දේශය ඇතුලේ තියෙන කොටසෙන් එන්නේ. එතකොට ආයතනය පිළිබඳව ප්‍රශ්නයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. සමහරට ඔය ගැසට් පත්‍රය ඇසුරෙන්ම ප්‍රශ්නයක් ගොඩනගන්න පුළුවන්. සමහරට ඒ ආයතනයේ සේවා ව්‍යවස්ථාව ඇතුලෙන් ප්‍රශ්නයක් ගොඩනගන්න පුළුවන්. ආයතනයේ වෙබ් එකේ අපි හැමෝටම ඇහැට පේන්න දකින්න දෙයක් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ වගේ තොරතුරක් අහන්න පුළුවන්. ඒ නිසා පුතා මේ එක්සෑම් එක ලියන්න යන්න කලින් ඔයා කරන්න ඕන පළවෙනිම දේ තමයි රෙජිස්ටර් ජෙනරල් දෙපාර්තමේන්තුව හා සම්බන්ධව එයාලගේ වෙබ් අඩවියට ගිහිල්ලා ඒ වෙබ් අඩවියේ තියෙන වැදගත් අප ගැන කියලා කොටසක් තියෙනවා. නිතර අසන පැන කියලා කොටසක් තියෙනවා. පණ කියලා තියෙනවා. සේවාවන් කියලා තියෙනවා. ඒ කට්ටිය එක ලින්ක් කරලා තියෙනවා යම් තැන් වලට. මෙන්න මේවා ටික බලන්න ඕනේ. මේක ඇතුලේ අපිට ලකුණු දෙකක් නෙමෙයි දෙකක් හතරක් හයක් වගේ ලකුණු ප්‍රමාණයක් බේර ගන්න පුළුවන් අවස්ථා තියෙනවා තරඟ විභාග තුල. ඔන්න එකක්. ඒ වගේම මම ඔයාලට ගෲප් එකකට එකතු වුණාම හැම මේ ආයතනයකම ආයතනයක් විසින් වාර්ෂිකව ඉදිරිපත් කරන එයාලගේ තොරතුරු ටික. ඒක දෙන්නේ අපිට නෙමෙයි. අපි ඉල්ලුවට අපිට දෙන්නේ නැහැ සියලුම තොරතුරු. ඒවා පාර්ලිමේන්තුව සභාගත කරනවා. ඒ තොරතුරු ටික මම ඔයාලට ගෲප් එකකට දෙනවා බලන්න. එතකොට අපේ ක්ලාස් ඇතුලේ සාමාන්‍ය දැනුම් කොටසේ ආයතනය පිළිබඳව ඔයාලට කරුණු ටික දැනගන්න තියෙන chance එක අපි හදලා දෙනවා. වෙබ් එකක් ලින්ක් කරලා දෙනවා වගේම වෙබ් එකකින් ඒවා අපි උගන්වන්නේ නැහැ බොරුවට සල්ලි අරගෙන. තේරුම්ක් නැහැනේ. ඒක ඔයා බලන්න ඕනි. ඒ වගේම අර ආයතනික වශයෙන් ඒගොල්ලෝ ඉදිරිපත් කරන නිවැරදි දත්ත ටික මම ඔයාලට දෙන්නම්. එතනින් තමයි මම අරගෙන 42යි කියලා කිව්ව එක දැනගන්න. හරි. එතකොට අන්න ඒ දත්ත ටික අපිට ගන්න පුළුවන්. ඒ ටිකත් අපි කියවලා බලමු. එතකොට අපිට ලකුණු යම් ප්‍රමාණයක් අපි ඩිෆෙන්ස් කරගෙන තමයි ඉස්සල්ලාම ඉන්නේ. ඒකට ආයතනය ගැන අපි දානවා. ආයතනයේ කවුද මේ වෙලාවේ කටයුතු කරන්නේ? ජලදීපන් මහත්මිය ඉන්නවා අධ්‍යක්ෂ ජනරල් විදියට.
ආයතනය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන දේවල් ගැන ඔයාලා ඉන්න ගෲප් එකට අපි ඒ ලින්ක් එක දැම්මට පස්සේ බලලා ඉගෙන ගන්න ඕනේ. ඒක ඔයාලට පළවෙනිම වැඩේ. යන්නේ කොහාටද? ජොබ් එකට ආස නම් යන්න ඇප්ලයි කරන්න පුළුවන්. අකමැති නම් යන්න එපා. හරිද? බලෙන් කවුරුත් කියන්නේ නැහැ මේක කටයුතු කරන්න කියලා. මේ රස්සාවට කැමති නම් මේ රස්සාවට ෆයිට් කරන එක හොඳයි නම් ටිකක් මහන්සි වෙලා ඉදිරි කාල සීමාව ඇතුලේ මාස 3ක් කැප වෙලා උනන්දු වෙලා යන්න පුළුවන්. මේක ඇතුලේ මම කියන්නේ නැහැ මහා ලොකු ගොඩක් නටන්න දේවල් තියෙනවා කියලා. එච්චර අමාරු නෑ. ලේසි වැඩක් තියෙන්නේ. හැබැයි හරි කොනෙන් අල්ලගන්න. සාමාන්‍ය දැනීම. මේක මම අහනවාට දැන් විද්‍යාත්මකව අපි මේක කියලා දෙනවා විද්‍යාත්මක සහ කාර්මික කියලා පොඩි හඳුන්වාදීමක් තියෙනවා. ඒතර මේක සමාජීය කියලා තියෙනවානේ. හරිද? කැසට් එක ගැන කතා කරා ඇතිනේ. එතකොට විෂය නිර්දේශය ගැන මූලික පැහැදිලි කරා ඇතිනේ. කරුණු කිහිපයක් ඉගෙනගෙන අත්‍යවශ්‍ය වැඩි ඉවර කරගමු. එතකොට මම උගන්වන විදිය තේරුම් ගන්නත් එක්ක මම මේක පොඩ්ඩක් කියලා දෙන්නම්. මම සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍රයට උත්තරේ කියන්න හදන්නේ නැහැ. ආයතනික වෙබ්සයිට් එක සර්ච් කරන්නේ කොහොමද කියලා අහනවා. පේජ් ගොඩාක් එනවා කියලා තියෙනවා. පුතා මෙහෙමයි. ආයතනික වෙබ් එකේ ලින්ක් එක ගන්න ලේසිම දේ විදිය තමයි ඔයාලට තියෙනවා gov.lk කියන ඩොමේන් එක. සාමාන්‍ය රජයේ වෙබ් එකක් නම් gov.lk කියන ඩොමේන් එකෙන් අවසාන වෙන්නේ. එතකොට මේක අපිට හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දෙපාර්තමේන්තුව දැන් දන්නවා රෙජිස්ටර්ඩ් ජෙනරල් දෙපාර්තමේන්තුවට ඔයා යන්නේ. එතකොට රෙජිස්ට්‍රාර් ජෙනරල් දෙපාර්තමේන්තුව කියලා සිංහලෙන් හරි ඉංග්‍රීසි වලින් හරි ඔයා කැමති භාෂාවකින් ටයිප් කරපුවම මුල්ම පෙන්න වෙබ් අඩවිය ඇතුලේ තියෙන්නේ ආයතනය පිළිබඳව තියෙන වෙබ් එක තමයි. ආයතන වෙබ් එකේ තමයි ආයතනයේ දැක්ම මෙහෙවර ආයතනය පිළිබඳ විස්තරය පැහැදිලිව තියෙන්නේ. ඒතර ආයතනය හොයාගන්න හරි අමාරු නෑ. ඒකේ තියෙනවා එයාලගේ මිෂන් එක මුල් පිටුවෙන්. ඕනම ආයතනයක දැක්ම සහ මෙහෙවර කියන එක print වෙලා ඔයාලට ඉස්සෙල්ලාම බලන්න තියෙනවා. ඒක තමයි ආයතන වෙබ් එක හොයාගන්න ලේසිම විදිහ. ඒකේ දැක්ම මෙහෙවර ඇතුලේ ඔයාලගේ ඔය රෙජිස්ටර් ජෙනරල් දෙපාර්තමේන්තු වෙබ් එකේ පැහැදිලිවම තියෙනවා කරන්න තියෙන රාජකාරී ටික. ඒ නිසා මේක ඇතුලේ ඔයාලට විවාහ රෙජිස්ටර් කරන්න ගෙවල් ගානේ යන්න වෙන්නේ නෑ. මේක ඇතුලේ ඔයාලට සමාගම් රෙජිස්ටර් කරන්න වෙන්නේ නෑ. සමාගම් අස්සේ ගිහිල්ලා ඒ සමාගම් පනතට අනුව තියෙන වැඩ ටික කරන්න හම්බෙන්නේ නෑ. ඒව නෑ ඔයාලට. අධිකරණයක් නෑ. ඒ වගේ මේක ඇතුලේ රෙජිස්ටර් දුරේ තියෙන තවත් බොහෝ තැන් ගැන කතා කරලා දෙපාර්තමේන්තු කටයුතු ටිකක් තමයි මේක ඇතුලේ මේ ශේෂ්ත්‍රයට බලාපොරොත්තු වෙන්නේ. මේක තව 3 2 ඊළඟට එතනින් එහා පැත්තේ 3 1 වගේ සේවා ශේෂ්ත්‍රය තුල ඉහළට යද්දී රැකියා තනතුරු වලට යන්න පුළුවන් හැකියාව තියෙනවා. මම ඒ ටික ඔයාලට WhatsApp group එකට දාන්නම්. මොනවද මේක ඇතුලේ තියෙන රැකියා අවස්ථා කියන එක. රැකියා අවස්ථා කියන්නේ ඉදිරි අවස්ථා. ඒ ටික බලා ගන්න. ඉතින් ඒවා කාලානුරූපීව එක් එක් කඩින් මට්ටම් වලට ගියාට පස්සේ අවස්ථාව අනුව ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. ආරම්භක අඩිය තියාගැනීම වැදගත්. මට කියන්නකෝ මේ ප්‍රශ්නයකට උත්තරයක් අම්ම. හරිද? මම හැමදාම අහන ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා එමුත් අහලා ඉන්නකෝ. chat එකේ ඉන්න අයට මේ chat එක බලන අයට මේ අහන්න තියෙන ප්‍රශ්නේ හැමදාම අහන්න තියෙන ප්‍රශ්නයක්. හරිද? මම හැමදාම පන්තියක් පටන් ගන්න කලින් අහන ප්‍රශ්නයක්. මේක දැනගෙන ඉන්න වෙසල්. මේ ලෝකේ ගෝලාකාරයනේ ලෝකේ ගෝලාකාරයි නෙවෙයි ගෝලාකාරයි. ගෝලාකාර ලෝකයේ ඇතුලේ අපි තියෙන්නේ උඩ කෑල්ලද යට කෑල්ලද? හරියට දෙකම මැදින් ඉරක් ගහපුවම සමකය. සමකයට උඩින් යටින් අපි තියෙන්නේ. මම අහන පළවෙනි ප්‍රශ්නේ පන්තියේ. රට තියෙන්නේ අපේ රට සමකයට උඩින්ද යටින්ද? විද්‍යාත්මකව අහනවා නම් ශ්‍රී ලංකාව සමකයට උතුරින් පිහිටි රටක්ද දකුණින් පිහිටි රටක්ද? සමකයට උඩින්. දාන්න බලන්න උත්තරේ chat එකට අනිත් අය. ලීසි ප්‍රශ්නයක් නේ. මේවා ප්‍රශ්නද නේ? අපේ ලංකාව ලෝක බෝලේ හැමදාම දැකලා පොඩි කාලේ බෝලියෝම තියෙන්නේ. පොඩි ගෙවල්ලක් තියෙන ලෝක බෝල. හිතලා බලනවානේ දැන් ඔළුවත් ගහන කල්පනා කරනවා කොහොමද සමගයට උඩින්ද යටින්ද තියෙන්නේ කියලා රට. ගොඩක් අය පන්තියේ ගහපුවම ඔකට උත්තරේ දන්නේ නැතුව උඩ බලමින් බලන වෙලාවල් ඉතින් උඩද යටද. ඔය තියෙන මැදද? සමකේ නෑ. සමකේ රටවල් 13යි. අපි උතුරු අක්ෂාංශවල ඉන්නේ. උත්තරාර්ධ ගෝලයේ තමයි තියෙන්නේ. හරි. උත්තරයට ආවා කට්ටිය ඉන්න අය අතරේ උතුරු අක්ෂාංශවල තමයි අපි තියෙන්නේ. ඒතකොට අපේ රටේ පිහිටීම හොයාගත්තාම පිහිටීමේ සිට පහළට අපේ රටේ භෞතිකව අපේ රටේ එහෙම නැත්නම් භෞමිකව අපේ රටේ තියෙන දත්ත ටික. අපේ රටේ මිනිස්සු කොහොමද හැසිරෙන්නේ? ජන සංඛ්‍යාවේ සිට ඒ දත්ත ටික. අපේ රටේ සමාජීය දේශපාලනික ආර්ථික පසුබිම්. හරි. මේකට විද්‍යාව හා තාක්ෂණික පැත්තකුත් එකතු කරලා තියෙනවා. කාලීන කියන තොරතුරුත් එකතු කරලා තියෙනවා. මේවා තමයි දැන් හොයන්න ඕනේ. ඒතර ඉස්සෙල්ලාම ලංකාවෙන් පටන් ගත්තාම අපේ රටේ තියෙනවා ලංකාව පිළිබඳ තොරතුරු ලැබෙන මූලාශ්‍ර. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහා බැංකුව, ඊට අමතරව වෙනත් ආයතනික වෙබ් අඩවි මේවත් එක ටච් එකේ ඉන්නවා. ඒතර මේවා ටච් එකේ ඉන්නවා නම් මේවා ඇතුලේ තොරතුරු නිකුත් කරද්දී ඔයාලටම තේරෙන්න ඕන මේක ප්‍රශ්නයක් අහන වැදගත් එකක්. මේක ප්‍රශ්නයක් අහන්න ඕන එකක් නෑ. එහෙම තෝරගෙන යද්දී ටික දවසක් මේක ෆලෝ කරන කෙනෙකුට මේක ඇතුලේ පොඩි අදහසක් එනවා මේ විභාගයේ සම්බන්ධව කොහොමද අපි හැසිරෙන්න ඕන කියන කාරණා. ලියලා කටපාඩම් කරලා අන්තිම සති දෙකේ පොත්වල ලියාගෙන ඉන්න කර්ම වලින් මේක කරන්න බෑ. මේක ගවේෂණශීලීව යන්න ඕන සබ්ජෙක්ට් එකක්. මේ සබ්ජෙක්ට් එක day by day අප්ඩේට් වෙන්න ඕන සබ්ජෙක්ට් එකක්. සරලවම කිව්වොත් අද රැය වෙනකොට තියෙන තොරතුරු හෙට උදේ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේකත් එක්ක
මාස ගානකට කලින් නෝට්බුක් වල තියෙන තොරතුරුත් එක්ක අවුරුදු ගණනාවකට කලින් print වෙච්ච පොත් එක්ක මේ සබ්ජෙක්ට් එකේ උඩ ලකුණු ගන්න නම් බෑ. මේකේ යන්න ඕන විෂයක්. ඔයා දවසත් එක්ක තොරතුරුත් එක්ක දවස තුල මොනවද රජය විසින් කරන්නේ, රට විසින් මොනවද අලුතෙන් හඳුන්වලා දීලා තියෙන්නේ, මේවා ඔක්කොම එකතු කරගෙන ඉන්න ඕන. මම එක ප්‍රශ්නයක් අහන්නම් උත්තරයක් දෙන්න. ලංකාව විදියට මේ අපේ රටේ අපි අහිංසක මිනිස්සු. මම විද්‍යාව පැත්තෙන් අහන්නේ මේකේ ගැසට් එකේ තියෙන හින්දා. ලංකාව අය දුප්පත් මිනිස්සුනේ අහිංසක මිනිස්සුනේ. අපි චන්ද්‍රිකා කීයක් අභ්‍යවකාශ ගත කරන්න දායක වෙලා තියෙනවා. මම ඔයන් අහන එක ප්‍රශ්නයක්. මම ප්‍රශ්න කීපයක් කියලා දෙන්නම් අද දවසේ. මම උගන්වන්න අදහසකින් නෙමෙයි. නමුත් ඔයගොල්ලෝ ආපු එකේ මේ ගැසට් එක ගැන දැනගන්න වගේම කරුණු කීපයක් ඉගෙන ගත්තොත් ඔයාලට ප්‍රයෝජනවත්. මේක අහන්න ඉහළ සම්භාවිතාවයක් තියෙන ප්‍රශ්නයක් ඔයාලගේ පේපර් එකේ. ලංකාව විදියට මේ අහිංසක පුංචි රට චන්ද්‍රිකා කීයක් අභ්‍යවකාශගත කරලා තියෙනවා. අපි දායක වෙලා කියන්නේ අපි කෙලින්ම පොඩි වැඩ මේ නැනෝ චන්ද්‍රිකා අපි යවුවා. ආලුකුවට චන්ද්‍රිකා යවලා නැහැ මේ ඊලොන් මස් වගේ. ලෝකේ ධනවත් පුද්ගලයෝ තරම් අපි මේ චන්ද්‍රිකා යවන්න සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි. අපේ රට චන්ද්‍රිකා කීයක් කක්ෂගත කරන්න දායක වෙලා තියෙනවා. පොඩි නැනෝ චන්ද්‍රිකා. නැනෝ නායක කියනවා 10 10 සෙන්ටිමීටර් ප්‍රමාණය කියුබ් වලින් හදන පොඩි චන්ද්‍රිකා. කිලෝ 10ට වඩා බර අඩුයි ඒවා. පුංචි චන්ද්‍රිකා අපි යවන්නේ. ඉස්සරහට යවන අපි ලොකු චන්ද්‍රිකාවක් ජනාධිපති කරලම තිබ්බනේ. අපේ රටේ පළවෙනි විධායක ජනාධිපතිනිය චන්ද්‍රිකාවක්. දෙපාරක් ජනාධිපති වුණා 1994 සහ 2000 කියන අවුරුදු වලනේ 99 ජනාධිපතිවරණ ජයග්‍රහණය කළා ඵලයට ආවය. කියලා එකයිනේ කියන්නේ වැරදි ළමයිනේ වැරදි. තුනක් යවලා තියෙනවා පුංචි උනාට මේ වෙද්දි. හරිද? තුනක් යවලා තියෙනවා. ඉස්සරවම ඔයාලට අපේ ඉතිහාසයේ ඉන්නවනේ රාවණා කියන රජෙක්. රාවණා රජුගේ නමින් චන්ද්‍රිකාවක් යවනවා. මේ මොරටුව ACCIMT එක. ඒ කියන්නේ මොරටුව ACCIMT කියන්නේ මොරටුව ආර්ථික ශික්ෂාක් නව්‍ය තාක්ෂණයන් පිළිබඳ ආයතනය සහ ජපානයේ සහයෝගයත් එක්ක තමයි මේ ප්‍රොජෙක්ට් ක්‍රියාත්මක වෙන්නේ. මේක ගැන අපි ක්ලාස් වල පැහැදිලිව කියලා දෙනවා. රාමනායක යවනවා. ඊළඟට අපි කිට්සුනේ කියලා එකක් යවනවා. ඒකත් ජපන් නමක් තියෙනවානේ කිට්සුනේ. කිට්සුනේ කියලා චන්ද්‍රිකාවක් යනවා. කැතල ලියන්නේ. ලස්සන ලියන්න ඕනේ නැහැ. අත් අකුරට ලකුණු දෙන්නේ පහවසෙන්. මේක අහනවා අයින එක තමයි bird x dragon fly. bird සිංහලෙම ලියන්න නං. අනිත් දෙකත් එහෙම ලියන්න. x ලියන්න. dragon fly. bird x dragon fly කියලා එකක් කියවනවා. මෑත කාලිනව මේ සති දෙකකට වගේ උඩ. ඒතකොට ප්‍රශ්නයක් ඇහෙන තියෙන සම්භාවිතාවයක් ඇවිත් තියෙනවනේ මේක විද්‍යාව පැත්තෙන්. විද්‍යාව පැත්තෙන් මේක අපි මෙතනට ගියප එක ලොකු ජයග්‍රහණයක් නේද? අර චිචියව් එක ගැන අපි කතා නොකරමු. ඒක වෙනම එකක්. ඒක වෙනම ප්‍රොජෙක්ට් එකකට අපි ආයෝජනය කරපු එකක්. මේ අපේ රටේ තාක්ෂණික දැනුමත් ජපානයේ උදව්වත් එක්ක අපි යවපු සංවේදන කාණ්ඩයේ චන්ද්‍රිකා නැනෝ චන්ද්‍රිකා 3. sorry නැනෝ චන්ද්‍රිකා 3යි. ඒතර අපේ අහපු ප්‍රශ්නෙටම ගොඩක් අය එකයි කියලා කිව්වා. ඒක මම දන්නේ නැහැ මේ එකෙන් කෝකද ඔයාලට මතක් වුනේ කියලා. bird x dragon fly එක තමයි 2025 අලුතෙන්ම ඇවිත් මීට බොහොම මෑත කාලීනව ඔයාලගේ එක්සෑම් එක ගැසට් වෙන්න ඉතා ආසන්න කාලේ නිසා මේ අවුරුද්ද වෙච්ච තොරතුරක් ඔයාලට ප්‍රශ්නයක් හැදෙන සම්භාවිතාවයක් ඇවිල්ලා ඔන්න විද්‍යාව පැත්තෙන් අපිට තොරතුරක් ඇවිත් තියෙනවා අද දවසේ මේ වෙලාවේ. මේ පොඩි තප්පරයක් ඇතුළේ අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. නේද? මම මෙහෙම එකක් ලියුවා. මේක අඳුර ගන්න පුළුවන්ද බලන්න ඈ. අද දවසේ ඔයාලට තියෙන ඊළඟ වැඩේ. මම මෙහෙම එකක් ලියනවා. මේ එක්සල් වල තියෙන කැට උනාද නෑනේ. හා. මෙයා අඳුරන්න පුළුවන්ද කාට හරි? මේ තියෙන ආයතනය අඳුර ගන්න පුළුවන් හැකියාව සහ ශක්තිය ලැබිලා තියෙනවද බලන්න. කියන්න බලන්න මේ ආයතනය මොකක්ද කියලා. ජයා නෙමෙයි. JXA. ජයා කියලා වගේ නේද? මේ කැලේ මහලනේ. ජයා නෙමෙයි ඈ JXA. අඳුරන්න පුළුවන්ද බෑනේ. අඳුරන්න බෑ. අඳුරන්න බෑ කියන්නේ මේක අඳුරගන්න ඕන එකක්. මෙයා තමා අපේ අර චන්ද්‍රිකා ප්‍රොජෙක්ට් වලට තාක්ෂණික ආධාර දෙන්න ආපු ජපානයේ අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ හැටියෙන් හඳුන්වන නම. අපිට ජපාන උදව්වත් එක්ක තමයි අපි ওই චන්ද්‍රිකා වැඩේ කරේ පහුගිය සති කිහිපය තුල මේ උදව්වට ආපු ජපාන අභ්‍යවකාශ පර්යේෂණ ආයතන. මේ ජපාන. අතන මේගොල්ලෝ ඇවිල්ලා උදව් කරලා මේ කට්ටියගේ තාක්ෂණික සහයෝගිකුත් සහිතව තමයි අපි නැනෝ චන්ද්‍රිකා 3ක් කක්ෂගත කරලා තියෙන්නේ මේ වෙද්දි. අපිත් එක්ක ජපානයේ අක්කල් බැඳගෙන ඉන්නවා මේ ශේෂ්ත්‍රය තුල අපිට දැනුම සහ තාක්ෂණික සැකියාව ලබා දෙන්න. ඉතින් මේක හොඳ වැඩක් නේ. මේක හොඳ වැඩක්. ඉතින් මෙයාලා යන ප්‍රශ්නයක් අහන්න සම්භාවිතාවයක් නැද්ද අපේ පේපර් එකේ තියෙනවා. ඒකෝල මෙයාලට ළඟින් ඉන්නවනේ අපි දැන් මේකත් එක්ක මම මේ ශේෂ්ත්‍ර විද්‍යාව තාක්ෂණයේ පැත්තෙන් අද පොඩ්ඩක් කතා කරේ. මේ කතා කරන්න යන්නේ. හරි.
මෙයාලා වතුර ගන්න පුළුවන්. ISRO එක. ISRO කියලා කියන්නේ මම කෙටියෙන්. දැන් මේ අපි මේ යන්නේ මේ ගැසට් එකේ තිබිච්ච එක තැනකින් පොඩක් අල්ලගෙන රින් ගන්න හදාන්න ඉස්සරහ. අපේ ක්ලාස් වලත් අපි එහෙම රින්ගනවා ඈ. ප්‍රශ්න 50ක් ගහලා උත්තර 50ක් කියන පන්ති නෑ අපේ. අපි තනි කරම කතන්දරයක් තමයි යන්නේ. T කියනවා T to everyone කියන දරුවාට මතක් වෙලා මේක ඉන්දියාව කියලා. ඉන්දියාව කියන්නේ ISRO කියන්නේ Indian Space Research Organization එක. ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානික ආයතනය තමයි අපි මේ නමින් හඳුනගන්නේ. දැන් ඔයගොල්ලෝ NASA ගොඩක් වෙලාවට දන්න ඇමරිකාවේ. එතකොට මේ වගේ ප්‍රශ්නයක් අපේ පේපර් එකේ හැදෙන්න බැරිද? පුළුවන්. විශේෂයෙන්ම ජපානය ගැන හැදිලක් තියෙනවා පහුගිය එක්සෑම්ස් එකේ. හැදෙන්න පුළුවන් ඉඩක් තියෙනවා. මොකද ඒගොල්ලෝ අපිට තාක්ෂණික විෂයෙන් උදව් කරනවා. අපි ඇස්සේ චන්ද්‍රිකත් යවලා මේ ආසන්න කාලේ පොඩි චන්ද්‍රිකා නැනෝ චන්ද්‍රිකත් යවලා අපි. එතකොට අපි මේ ශේෂ්ත්‍රය ඇතුළේ ඔන්න කරුණු දෙකක් හදාගත්ත NASA එක ඇමරිකාවේ ඉන්නවා. ඉතින් මේවා මේ රජයන් වල රටට අයිති වන්නේ. මෙම රටකට අයිති නැතිව පුද්ගලයෙක් විසින් මේ ශේෂ්ත්‍රයේ ආයතනයක් පවත්වාගෙන යනවා. ඒ ආයතනය ඉතා සක්‍රීයව අභ්‍යවකාශ මෙහෙයුම් වල නිරත වෙනවා. එයි මේ අභ්‍යවකාශය ගැන කතා කරන්නේ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ගැන කියලා හිතන්න පුළුවන් මේක දැන් බලන කෙනෙක්. මම මේ ගැසට් පත්‍රයේ සාමාන්‍ය දැනීමට අදාළව එක ප්‍රවේශයක් ගත්තා. ඒක බරපතලව යන්න දෙයක් නැහැ. මොකද ගොඩක් අය කතා කරන්නේ මේ වෙලාවේදී රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ගැන නේ. ඒකේ වෙබ් එකේ තියෙන ඔක්කොම තවතුරු ටික. ආය අපි ඒක කියන්න දෙන්න ඕනේ නැහැ. ඒක ගිහින් බලා ගන්න. මේක ඇතුලේ තියෙනවා තනි මිනිස්සෙක්. එයා ලෝකේ ධනවත් පුද්ගලයා. එයාගේ ධනවත්කමට යම්ම අභියෝග එල්ලවිලා පොඩ්ඩක් සඵල වුණාට තාම එයා ධනවත් වෙලා ඉන්නේ. දකුණු අප්‍රිකානු ජාතිකයෙක්. ගිහින් ඇමරිකාවේ පදිංචි වෙලා දේශපාලන පක්ෂිකුත් හදන්න හදනවා. එයා ගාව තියෙන අභ්‍යවකාශ ආයතනයක්. ඒ අභ්‍යවකාශ ආයතනය මේ ඔක්කොටම වඩා වැඩ කරනෝනේ අන්න හරිය ගිහිල්ලා. ඒ කවුද? අඳුර ගන්න පුළුවන්. එහෙම කියපුවම මතක් වෙනවද? නැහැ. ආවෙ නැද්ද ඔළුවට? හරි ඊලොන් මස්ක්ගේ තමයි. ඊලොන් මස්ක්ගේ ආයතනය. මං අහන්නේ එයාගේ අභ්‍යවකාශ පර්යේෂණ කටයුතු සිද්ධ කරන්න එයා කරන වැඩේ එයා කරන ආයතනය මොකක්ද කියලා. ඒක අපි ස්ටාර්ලින්ක් කියන ආයතනයක් පහුගිය කාලේ හඳුනාගත්ත මත ලංකාවට ආව චන්ද්‍රිකා තාක්ෂණයෙන් ඉන්ටර්නෙට් දුන්නා. ඒකත් එයාගේ. ස්ටාර්ලින්ක් එකත් එයාගේ. ලංකාවේ මෙහෙම කරනවා මේ වෙන්නේ. එතකොට මේ කවුද මේ? SpaceX එක. SpaceX කියන්නේ මෙයාගේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, මත අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් සහ අභ්‍යවකාශ ඒජන්සියක් මෙයක් ක්‍රියාත්මක කරනවා SpaceX කියලා. ඒක යටතේ ලෝකේ වැඩ කටයුතු ගොඩාක් සිද්ධ වෙලා තියෙනවා. මොන පොඩි කරුණු ටිකක් නේ. පුංචි කරුණු ටික ප්‍රවේශයෙන් මම. ඊළඟ මම අහනවා මේකේ මේ ගැසට් එකෙන් දෙන්නේ කාර්මික පැත්තේ. මට කියන්න කාර්මික විප්ලවය කියලා කොහොම අහලා තියෙනවද? කාර්මික විප්ලවය පටන් ගත්තට මොකක් වෙන්නද? කාර්මික විප්ලවය පටන් ගත්තට දාන්න බලන්න chat එකට උත්තරයක්. chat එක බලන්න තෝ වීඩියෝ බලන්න දාන්න කමෙන්ට් එකට හරි. එතකොට තමයි ඔයගොල්ලෝ මේක ගැන උනන්දු වෙන්නේ. කාර්මික විප්ලවය පටන් ගත්ත රට කියලා මම ඇහුවොත්. කොහොමද උත්තරේ? දෙන්න බෑනේ. මේ 1700 ගණන් වල 1750න් පස්සේ වගේ බ්‍රිතාන්‍යය ගත්තොත් එංගලන්තේ මහා බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කරගෙන තමයි මේ වැඩේ පටන් ගන්න. හරි. මම තව ප්‍රශ්නේ තව තැනකට කඩනවා සඳරුවන්. සඳරුවන් උත්තරයක් දීලා තිනවා. හරි. සඳරුවන් මේක අහුවොත් මම කාර්මික විප්ලවයේ ආරම්භක අධීරයේදී ඒ මොන ශේෂ්ත්‍රගතවද ව්‍යාප්ත වුනේ? මම අහන කාර්මික විප්ලවයේ ව්‍යාප්තගත වෙච්ච ප්‍රධාන ශේෂ්ත්‍ර වලින් දෙකක් කියන්න කියලා. තුනක් හඳුනා ගන්න පුළුවන්. එකක් අතාරිමු දැනට. එකක් කියන්න. කාර්මික විප්ලවයේ පළවෙනිටම පටන් ගත්තා. කාර්මික විප්ලවයේ ආරම්භක අදියර නැත්නම් කාර්මික විප්ලවයේ පළමු අදියර 1700 ගණන් වලදී ලෝකේ ව්‍යාප්ත වෙද්දී බ්‍රිතාන්‍යය එහෙම නැත්නම් අපි එංගලන්තය කියනම බ්‍රිතාන්‍යය කියලාම කියමු මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයනේ. ඒගොල්ලෝ මොන වගේද මේක ප්‍රධානව ලෝකේ ව්‍යාප්ත කරගන්න දායක වෙච්ච ශේෂ්ත්‍ර. ඒක තමයි යකඩ සහ ගල්ලඟු ශේෂ්ත්‍ර. යකඩ සහ වාණි. යකඩ සහ වාණි. ඒ වගේම පේෂ කර්ම. ඒ වගේම ආය අපිට හම්බ වෙන්නේ ගල්ලඟු. ශේෂ්ත්‍ර තුන ප්‍රධාන වශයෙන්. පේෂ කර්මාන්තයේ ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත කරගන්නවා ඒ අවදී ඊට අමතරව යකඩ සහ වාණි කර්මාන්තයේ ලෝකේ ප්‍රවර්ධනය කරන තාක්ෂණික උපකරණයක් තාක්ෂණික ශේෂ්ත්‍රයක් බවට පත් කරනවා කාර්මික ශේෂ්ත්‍රයක් බවට පත් වෙනවා ඊට අමතරව ගල් අඟුරු බලශක්ති ප්‍රභවයක් විදිහට ගල් අඟුරු ව්‍යාප්ත වෙනවා අද ගල් අඟුරු පාවිච්චි කරනකොට ටෙක්නොලොජි වෙනස් හරි එතකොට දැන් අපි ඔය කාර්මික විප්ලවය කියන කතාව මම ඔය කැසට් එකේ තිබුණ හයිලයිට් කරපු දෙකකින් විතරයි පටන් ගන්න අපි IR කියලා කෙටි වචනකින් පාවිච්චි කරනවා ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් කියන්නේ මම ඔයගෙන් ඊළඟ ප්‍රශ්නේ අහනවා ඕන කෙනෙක්ගෙන් අහනවා මම මේ බලන වීඩියෝ එක දෙන්න උත්තරේ මේ වෙනකොට මේ IR එක අපි ගත්තත් මේ කාර්මික විප්ලවයේ මොන අධියරද ලෝකේ ගමන් කරන්නේ මම ටිකක් වෙනස් ප්‍රශ්නයක් දැන් මම පළවෙනි එක හඳුනගත්තානේ අපි ෆස්ට් එක කියලාම අපි ඒක එතකොට 1900 අපි 1750 සිට ඉඳන් එහාට වගේ හඳුනගෙන අපි ඒක UK කියලා ගමු බ්‍රිතාන්‍යයේ කේන්ද්‍ර කරගෙන ආවා කියලා දැන් ඔය ඉස්සෙල්ලා මම කිව්වේ මම අහනවා දැන් මේකේ ජෙනරේෂන් කීයක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා පරම්පරා කීයක් පහු කරලා තියෙනවද මේ කාර්මික විප්ලවය කියන අතර මේ වෙද්දි අපි දැන් ඉන්නේ මොන යුගයේද මොන කාර්මික යුගය තුලද අපි මේ වෙද්දි මේ අපි වල හම්බ වෙලා ඉන්නේ දන්නවද
සමහර 1750 අපි හම්බෙන්න ඇතිනේ. මම ජෝර්ජ් රජුගේ වගේ ඉන්න ඇති ඒ කාලේ නේ ඔයගොල්ලෝ ඉන්න ඇති මගේ සේනාව ඇතුලේ. එහෙම ඉන්න තිබ්බා. සමහර මම සේනාවෙ ඉන්න ඇති ඔයා රජින වෙලා ඉන්න ඇති ඒ කාලේ. රජින නෙමෙයි කාලේ රජින වෙලා ඉන්න ඇතිවා. AI නේ මේ සඳරුවන්. AI කියන්නේ මේක ඇතුලේ තියෙන කැල්. දැන් අපි ඉන්නේ හතරවෙනි යුගයේ. අපි ඉන්නේ කාර්මික විප්ලවීය අධීරයන් තුල හතරවෙනි කාර්මික විප්ලවයේ අධීර ඇතුළට ඇවිත්. අපි හැබැයි ලංකාව වගේ රටක තාම මෙච්චර 4th IR එකේ ගැඹුරට ගිහින් නැති වුණාට අපි ටච් කරගෙන යනවා මේ ශේෂ්ත්‍රය. එතකොට මේකේ 2nd IR එක කියලා ගත්තාම ඇමරිකාව වගේ රටවල් කේන්ද්‍ර කරගෙන විදුලි බලය, පෙට්‍රෝලියම් වගේ බල ශක්ති ප්‍රභවයන් හඳුනගෙන මේකත් එක්ක කාර්මික වශයෙන් දියුණු වීම ඊළඟට 1960 දශකයෙන් පසු විශේෂයෙන්ම තාක්ෂණික තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය ඇති වෙච්ච වෙනස්කම් එක්ක විශේෂයෙන්ම ආසියාවේ ජපානය එතකොට චීනය ඇමරිකාව යුරෝපීය රටවල් සංවර්ධනය වීම තුන්වෙනි අදියර ඇතුලේ හතරවෙනි අදියර වෙනකොට කෘත්‍රිම බුද්ධිය වර්චුවල් ටෙක්නොලොජි එතකොට ගත්තොත් නැනෝ තාක්ෂණය වගේ නව තාක්ෂණයන් හඳුනගෙන මේවත් එක්ක මේ යුගයේ ගමන් කිරීම වගේ පුළුල් පුළුල් හඳුනා ගැනීමක් කරන්න පුළුවන් යුග හතරක් තමයි මේ තියෙන්නේ. මේක අපි ගත්තොත් අද ඉන්නේ 4th IR එකේ. උන්න පළවෙනි දවස්ම දැනගන්න ඕගොල්ලෝ හම්බෙලා තිබ්බත් නැතත් ඉස්සරහට අපි හතරවෙනි කාන්තියේ ඉන්නකොට අපි ප්‍රබෝධ තාක්ෂණයේ කෘත්‍රිම බුද්ධිය එතකොට මේ රහයන් රයිට් අපි කතා කරන දේවල් වර්චුවල් ටෙක්නොලොජි මේ කියන දේවල් එක්ක අපි ඉස්සරහට ලෝකේ යනවා. මේ යන ලෝකයක් ඇතුලේ අපි ආපහු පොත් කියවන්න ගියොත් අපි පරාදයි පරක්කු වෙනවා. පොත් කියවන්න පොත් වලින් ගොඩ යනවට වඩා දැන් තාක්ෂණෙත් එක්ක යන්න පුළුවන් පරිසරය හැදීගෙන එනවා සහ ආයතනික වශයෙන් රාජ්‍ය සේවාව, රාජ්‍ය අංශය, රාජ්‍ය සේවාව තුළ කටයුතු කරන සියලුම දෙනාට මේ තොරතුරු සංනිවේදන ප්‍රවීණතාව සහ හැකියාවත් අවශ්‍ය වෙලා ඒ ශේෂ්ත්‍රගතව ඉස්සරහට යන හැකියාවක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා වෙන්න පුළුවන් මේ ගැසට් එකේ විද්‍යාව හා තාක්ෂණ ශාස්ත්‍රය කියන එක highlight කරලා තියෙනවා. ඔගේ ක්‍රීඩා, කටයුතු අනම්මනම් දේවල් දාලා නැහැ නේ ඔක ඇතුළේ. මේ ප්‍රශ්න එන්න පුළුවන් එකක් දෙකක් මේක ඇතුළේම ප්‍රශ්න 50 කියන එකක් නැතුව ප්‍රශ්න කීපයක් අපිට වෙනත් ශාස්ත්‍රගතව එන්න පුළුවන් මේ විෂයට අදාළව. මොන කරුණු කීපයක් ගත්තානේ අපි ඉගෙනගෙන දැනගත්ත හෝ නොදැනගත්ත හෝ ප්‍රශ්න කීපයක් ගත්තා. මම අහනවා නිකන් පොඩි ප්‍රශ්නයක්. මම අද මේ ශාස්ත්‍රයට අදාළව කතා කරනවා. අපේ රටේ කාර්මිකරණය සම්බන්ධව ගත්තාම වැදගත් එකක් නේ අපනයන සැකසුම් කලාප වැඩසටහන. දන්නේ ඔයාලා මේ මාරුව නෙමෙයි අපනයන සැකසුම් කලාප වැඩසටහන එනත අපනයන සැකසුම් කර්මාන්ත කියන මේ සංකල්පය අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ 1978න් පස්සෙන්. විවෘත ආර්ථිකය අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ 1978න් පස්සෙන්. මම ඔයාලගෙන් අහනවා අපේ රටේ ප්‍රථම අපනයන සැකසුම් කලාපය ඇති කරපු දිස්ත්‍රික්කය මොකක්ද කියලා. අපේ රටේ ප්‍රථම අපනයන සැකසුම් කලාපය ඇති කරපු දිස්ත්‍රික්කය මොකක්ද කියලා මම ඔයන් අහනවා. ප්‍රශ්නයක්. පොඩි ප්‍රශ්නයක්. සරල එක. මේක බලන හැමෝම දන්න එකක්. මම අහන්නේ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ආරම්භ කරපු වර්ෂයේ 1867 කියලා දන්නවනේ. 1864 67 ඉඳලා විවාහ මරණ රෙජිස්ට්‍රාර් 1964 ආරම්භ කරලා 1967 ඉඳලා විවාහ මරණ රෙජිස්ට්‍රාර් කටයුතු බාරගත්තා කියලා දන්නවනේ නේද? ඔයා දන්නවනේ ඒවා. කියන්න බලන්න අපේ රටේ පළවෙනි අපනයන සැකසුම් කලාප එනත අපනයන සැකසුම් පුරය අපනයන සැකසුම් කලාප වැඩසටහන ආරම්භ වෙච්ච දිස්ත්‍රික්කය 1970 න් පස්සේ මේ ආරම්භ වෙනවා කියන එකත් අපි දන්නවනේ එතකොට. හොයාගන්න බැරි. මම උත්තරයක් ඇවිල්ලා නැහැ chat එකේ ඉන්න අයගෙන්. මම හිතන්නේ ඒකට හැමෝම දන්නවා ඒක. එහෙමද? කුරුණෑගල කියලා කියනවා යස්සී. කුරුණෑගල මම පදිංචි වෙලා හිටියට අපනයන සැකසුම් කලාප නම් කුරුණෑගල නැහැ තාම. කොල්ලහාවල එකක් තියෙනවා. කොළඹ කියලා තියෙනවා දිලානි. කොළඹ කියලා තියෙනවා. කටුනායකද කියලා දෙනවා. හරිද? කටුනායකද කියලා අහනවා. ඒකල කියලා. ඒකල කර්මාන්තපුරයක් හදන්නේ. හරි? ලංකාවේ පළවෙනි කර්මාන්තපුරය ඒකල හැදෙන්නේ. කටුනායක කියලා අහනවා. මම ආ ප්‍රශ්නේ ලංකාවේ ප්‍රථම අපනයන සැකසුම් කලාපය ආරම්භ කරනු ලබූ දිස්ත්‍රික්කය කුමක්ද? අද ලංකා සිතියමක් අරගෙන කටුනායක කියලා දිස්ත්‍රික්කයක් කොහෙන් හරි හදගන්න වෙනවා ඔයාට. කටුනායක කියලා කියපු අය ඉන්නවා උත්තරය. කටුනායක කියලා දිස්ත්‍රික්කයක් අඳින්න වෙනවා. මම දන්න ලංකා පරිපාලන සිතියමේ නම් දිස්ත්‍රික්ක 25යි තියෙන්නේ. මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් තියෙනවා. ඒ එකකවත් කටුනායක කියලා දිස්ත්‍රික්කයක් මගේ ඉතිහාසයේ මම දැකලා නැහැ මේ ජීවත් වෙච්ච වසර ගණනාවකට නෝ මගේ වැරද්දක් වෙන්න ඇති ඒක. මේ රත්නපුර කියලා තියෙනවා ඊයස්සේ. රත්නපුර මැණික් තියෙනවා. රත්නපුරට හයිවේ එක හැදෙනවා. රත්නපුර පැලමණුල්ල හයිවේ එක හැදෙන්න යනවා ඉස්සරහට. ඒ රත්නපුර තියෙනවා ජීවත් ප්‍රශ්නයක් නැහැ. මම අහන්නේ මේ කටුනායක තමයි උත්තරේ. කටුනායක වල මම ඇහුවේ දිස්ත්‍රික්කය කියලා. දිස්ත්‍රික්කය ඒතකොට ඉතින් ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළත් කරන්න වෙනවනේ. හරි. ප්‍රශ්න මේවා. එතකොට මේ ප්‍රශ්නේ අහලා තිබ්බේ දිස්ත්‍රික්කය. උත්තරේ කටුනායක කියලා දුන්නා. තිබ්බ කටුනායක කියලා. ඒ කටපාඩම් දැනුමක් සහ මතක දැනුමක් ප්‍රශ්නේ අහපු තැනටයි උත්තරේ දෙන්න ඕන තරඟ විභාගවලදී. ඒකත් මතක් කරගන්න තමයි මම මේ ප්‍රශ්නේ පොඩ්ඩක් පිටිපස්ස වෙනස් කළේ.
ඔන්න ඔය විදිහේ ප්‍රශ්න තමයි අපිට එතකොට ඉස්සරහට දැනගන්න කියන්න වෙන්නේ කියලා පොඩි මතක් කිරීමක් ඇතුළේ තමයි මම කරුණු කීපයක් කියලා දුන්නේ. තව එක ප්‍රශ්නයක් අහන්න. මම පැත්තකින් එක ප්‍රශ්නයක් අහන්නේ. අ ලංකාවේ මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකාවේ අපි ගත්තොත් අනුර කුමාර දිසානායක මහත්මයා කීවෙනි විධායක ජනාධිපතිවරයාද? ඔයගොල්ලෝ අනුර කුමාර දිසානායක මහත්මයා දැක්කනේ පහුගිය දවස්වල ඇමරිකාවේ ගියා ජපානයේ මේ වෙනකොට මම හිතන්නේ ආවද මන්ද ජපානයේ ඉන්නවා. එයා ටිකක් රටේ ජනාධිපතිවරයා විදිහට දැන් ඉන්නවා. කීවෙනි විධායක ජනාධිපතිවරයාද? අන්න ඒකට කට්ටිය උත්තර දෙනවනේ. හිත හැදෙන ප්‍රශ්නයක්. ඇහුවේ අන්තිමට. ජෙප්පෝ ඉන්නවා වගේ අපේ පන්තියේ ගොඩක්. නේද? අපේ පන්තිය තනි කරනවා 9 වෙනි විධායක ජනාධිපතිතුමා සහ 10 වෙනි පාර්ලිමේන්තුව මේ වෙනකොට අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ පාර්ලිමේන්තු ක්‍රමය ඇතුලේ අපි දැන් හඳුනගෙන තියෙනවා පාර්ලිමේන්තුව 9 10 ජනාධිපතිතුමා 9. හරි. ඒක හරි අනුපම උත්තරේ හරියට දීලා තියෙනවා කට්ටිය ඔක්කොම. රයිට්. මෙන්න මේ වගේ අපි සාකච්ඡා ස්වරූපයකින් තමයි අපේ පන්තිය කරන්නේ. ඒක පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕනේ තමයි මේ ආවේ. ඒකට IQ වලදීත් අපි ওই වගේම ප්‍රශ්නයක් දීලා ගාන හදන්න යම් වෙලාවක් පාට දීලා ඒ ගාන තුල අපි සාකච්ඡා කරලා කියලා දෙනවා. ඒක අපි තියරි වගේ කතා කරන්න ඕන මාතෘකායි විදිහට කතා කරනවා සහ ප්‍රශ්නෝත්තර ක්‍රමේ පාවිච්චි කරනවා. අපේ භාෂා හැකියාව කොටසෙත් විෂය නිර්දේශයට අදාළවම අපි උගන්වන ඔයාලට සහ ඒ සම්බන්ධව බය වෙන දෙයක් ඔයාලට ලැබෙන්නේ නැති වෙන්නේ මේ විභාගවල ප්‍රශ්න පත්‍ර නිරීක්ෂණ කටයුතු සහ ඇගීම් කටයුතු වලට දායක වෙන ගුරුවරයෙක්ම තමයි අපි සම්බන්ධව සම්බන්ධ කරගෙන තියෙන නිසා එයා ට්‍රෙන්ඩින් දන්නවා සහ මේ ඇහෙන ප්‍රශ්න ස්වරූපය පිළිබඳව හොඳ අවබෝධාත්මකව ඔබ මඟ පෙන්වයි. ඉතාමත් නිශ්ශබ්දව බොහොම සීරු මාරුවෙන් වැඩ කරන ගුරුවරයෙක් අපි ගාව ඉන්නවා. මම චුට්ටක් වේගෙන් මේ විදිහට යනවා. IQ එකේදී ඔයගොල්ලන්ට පුළුවන් අභ්‍යාස කරන්න පේපර් එක ඇතුලේ සාහන විෂය විදිහට අපි භාෂා හැකියාව කොටසත් මේ අදාළ කරුණු ටික ආවරණය කරනවා. ඉතින් ඒ තමයි අද දවසේ අපේ විස්තරය හඳුන්වා දීම. ඉගෙන ගන්න පුළුවන් වෙන්න අපිත් එක්ක ඉස්සරහට ඒක ගැන ඔයාලා ඉන්න WhatsApp group එකට දොරටු දෙන්නම්. පන්ති කාලසටහන එතන දෙන්නම්. හදිස්සියක් නැහැ. මොකද මේ අද හෙටම පටන් ගන්න ඕනේ කියලා එකක් නැහැ. මොකද ඔක්තෝබර් මාසේ 25 වෙනකන් අයදුම් කරන්න පුළුවන් ඔයාලට. ඔක්තෝබර් මාසේ 17 වෙනකන් අයදුම් කරන්න පුළුවන්. ඔක්තෝබර් මාසේ 2025 ඔක්තෝබර් 17 වෙනකන්. නිදහසේ බලලා මේක ඔයාලට ගැලපෙනවා නම් ඔයාලා මේ රස්සාව හොඳයි හිතෙනවා නම් අයදුම් කරන්න තනියෙන් වැඩ කරන්න මහන්සි වෙන්න ස්වයං අධ්‍යයනය අත්‍යවශ්‍යයි අභ්‍යාස කටයුතු අත්‍යවශ්‍යයි මොකද මේ මාස 3න් එහා පැත්තේ එක්සෑම් එකක් ලිව්වට පස්සේ ඔයාලට දෙන්නේ ජොබ් එකක් කියන්නේ ඔයාගේ ජීවිතේ ස්ථාවර වෙන ලින්ක් එකක් තමයි ඔයාලට ඉස්සරහට හම්බ වෙන්නේ ඒක ඇතුලේ කටයුතු කරලා තව ඉදිරියට යන්න පුළුවන් කියන කාරණා තමයි අපිට මතක් කරේ ඉතින් අද මාත් එක්ක එකතු වෙලා කතා කරපු මේ පොඩි වෙලාව ඇතුලේ අපි යම් කරුණු ප්‍රමාණයක් ඔයාලට දැනුවත් කරා ඒ දැනුවත් කිරීම ඇතුලේ මොන හරි තවත් ප්‍රශ්න ඉතිරි වෙලා තියෙනවා නම් chat group එකට හෝ WhatsApp කරාම තනියෙන් හරි අහන්න පුළුවන් මම නම්බර් එකක් මම බෝඩ් එකේ දෙනවා 077 141 02 41 WhatsApp පන්තිය මේකට මැසේජ් එකක් වශයෙන් ප්‍රශ්න අහන්න ගොඩාක් දුරට කෝල්ස් මේ වගේ තත්ත්වයන් තුල අපි මම සාමාන්‍ය ක්ලාස් වල ෆෝන් ආන්සර් කරන්නේ නැති නිසා ගොඩාක් දුරට කෝල් මිස් වෙන්න තියෙන chance එකක් එන නිසා ඔයාගේ තියෙන ගැටලු මොන හරි WhatsApp එකේ අහලා තියන්න අර මූලිකවම පුරප්පාඩු කතාව එතකොට සුදුසුකම් කතාව සහ මේක ඇතුලේ විෂය නිර්දේශය පිළිබඳව වැටහීම මම හිතනවා හදාගෙන නැති කියලා මේ ඇතුලේ ව්‍යවස්ථා කටපාඩම් කරන්න ඕ සේවා ඇතුලේ තියෙන දේවල් අපිට ලොකුවට වැදගත් වෙන්නේ නැහැ පරම අධීර විදියට විෂය නිර්දේශය තුල තියෙන තත්වයට හැඩගැහිම තමයි වැදගත් ඒ හඳුනගෙන වාගේ අවස්ථාව ගාලා වෙන් කරගන්න. ඉතින් අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. ආය අපි හම්බ වෙන දවසක දැනුවත් වීම සියල්ලම WhatsApp group එකේදී කරනවා. ඒ group එකට එකතු වෙන්න ඔයාලගේ යාළුවෝ හිත මිත්‍රයොත් ඉන්නවනම් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ කරපු වැඩෙන් සහ මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාලට යම් පැහැදිලි අදහසක් ඇවිල්ලා තියෙනවා. අපිත් එක්ක ඉදිරි මාස 3ක වගේ කාලයක් එකතු වෙලා මේ වැඩ කටයුත්ත සාර්ථක කරගන්න අපේ පැත්තෙන් ලබා දෙන්න පුළුවන් සහයෝගය අපි දෙන්න සූදානම්ින් ඉන්නේ. ඉතින් හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා මේකත් එක්ක මේ විභාගයේ විතරක් නෙමෙයි තව ඉදිරියේදී අපේ රට තුල මේ මාස කිහිපය ඇතුලේ ගැසටෙන තියෙන සාමාන්‍ය විභාග කිහිපයක් අපි බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් මේ විෂය තුන හැම විභාගයකටම තියෙනවා. ඒකත් මතක තියාගන්න බොහෝ විභාගවලට. ඒතකොට භාෂා හැකියාව IQ සහ සාමාන්‍ය දැනුම කියන්නේ බොහෝ තරඟ විභාගවල පොදුවේ ඇහෙන විෂයන් තුන. මේකට අද සිට සූදානම් වීම තනියෙන් හෝ මහන්සි වීම පාව ඉදිරි කාලයේදී රජයේ රැකියාවකට සුදුසුකම් බවට නිශ්චිතවම පත් කරන සුදුසුකම් බවට පත් වෙනවා. මේක පස්සේ කරනවට වඩා අදම කරලා තිබ්බොත් මේ ඉදිරියේ ගැසටෙන බොහෝ බහුතර විභාගවලට මේ වැඩේ මෙතනින්ම ගොඩ දා ගන්න පුළුවන්. ඒකත් ඔළුවේ තියාගෙන පාදාරින දෙයට ගැසට් පත්‍රය හොඳින් කියවලා ඉන්ස්ට්‍රක්ෂන් හොඳින් බලලා ඇඩ්මිෂන් එක එන මට්ටමට ඇප්ලිකේෂන් එක හරියට සබ්මිට් කරගන්න. ඒක තමයි අද දවසේ තියෙන පළමු පියවර විදිහට මතක් කරන කාරණාව. ඉතින් අයබෝවන් අය දවස් හම්බෙමු. හැමෝටම සුබ අනාගතයක් තියෙනවා. මොන හරි ගැටලු තියෙනවා නම් මෙන්න නම්බර්ස් group තියෙනවා හදලා FB එක ගවර්න්මන්ට් එක්සෑම්ස් අපේ group එක තියෙනවා. ඔය ඕන තැනකින් ඔයාලට අවශ්‍ය කරන දැනුම සඳහා ප්‍රවේශ වෙන්න පුළුවන්. එහෙමනම් ආයෙ දවසක හම්බෙමු. ආයෙ ගෝවන්.